මේ හැකියාව නැතුව රැකියාවට ගිහිල්ලා ඉතාලියට ගිහිල්ලා ගොඩක් අය වෙන දේ මම කියන්නේ වැඩි ප්‍රතිශතයක් වෙන දේ තමයි ඉතාලිය වලට ගිහිල්ලා ඔයා lost average එක ගන්නවා ඩ්‍රයිවර් කෙනෙක් කියන කාරණාව පැත්තකට දාලා ඔයාලට යන්න තියෙන එකම පොයින්ට් එක ඉතාලිය කියලා පැනලා යනවා ගිහිල්ලා lost stage එක කරනවා හැබැයි මෙන්න මේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදියට ලෝකේ ඉතාලිය හරි ඕක කොහට හරි යන්න පුළුවන් හැකියාව හදා ගන්නවාට පැහැදිලි විෂන් එකකට යන්න වෙනවා ඒ නිසා නැවතත් I have to say again everybody will be on the camera because we are meeting get the truck drivers for Europe right Europe වල truck drivers කෙනෙක් වෙන්න ඔබට එහෙම අපහසුතාවයක් තියෙන කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ මැසේජ් එකක් තියයි ඒ වගේ පයින්ට් දුන්නා මොකද ඔබ වෙනුවෙන් මේ කතා කරන්නේ කවුද ඔබ වෙනුවෙන් කතා කරන්නේ ඔබේම ශ්‍රී ලංකන්ස්ලා අපේම ශ්‍රී ලංකන්ස්ලා මෙතෙක් කල් යුරෝප් වලට ගියපු ට්‍රක් ඩ්‍රයිවර්ස් වලට අලුතක් කරන් දෙනව නෙමෙයි අපි මාස කාලයක් තිස්සේ අපි පවත්වාගෙන අපි පබ්ලික් වෙන්නේ තරම් ලොකුවට කැමති නැහැ මොකද පබ්ලික් වුණාම ගොඩක් ට්‍රැෆික් වෙනවා ට්‍රැෆික් වුණ පළේට අපිට ට්‍රේනින් එකක් හරියට දෙන්න බෑ දැන් ඔබට මම මේ කතා කරන අතරතුරම කතා කරන්නම් මේ වෙනකොට ඔබ වගේම ඔය Zoom එක හරහා විතරක් සම්බන්ධ වෙලා මේ සිටුේෂන් එක මොකක්ද කියලා බලලා ආපු ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා මේ වෙලාවේ අපි ට්‍රේනින් කරගෙන යනවා ඒ ට්‍රේනින් කරගෙන යන කට්ටියගෙන් කොටසක් මේ මං ගාව මේ වෙලාවේ ඉන්නවා එයාලාගේ එකමඩේෂන් එකේ තමයි අද මම මේ මීටින් එක ගන්නෙ මම පෙන්නන්නම් මේ ඉන්නේ ලංකාවේ ඔයගොල්ලෝ පේනවා ඇති මම හිතන්නේ හැමෝටම මේ ඉන්නේ ලංකාවෙන් එළියේ අවුරුදු ගණනාවක් වැඩ කරපු හොඳ එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් කෙනෙක් TRC පව ඔක්කොම ක්‍රියේට් වෙලා ඉන්නේ යන්න ඕන මොහොතේ ඉන්නේ ඔහුගේ එක්ස්පීරියන්ස් එක lot of experience එකක් අපි ඒගොල්ලොත් එක්ක ඉදිරියට කතා කරමු මේ ඉන්නේ ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඔබ වගේම Zoom මීටින් එකකට ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකේ හිටපු අය තමයි මේ ඉන්නේ right ඒ වගේම දැන් මම හිතන්නේ ඔයාලා දකින්න ඇති විශේෂත්වය තියෙන්නේ මේගොල්ලෝ මෙතන ට්‍රේනින් කරනවා. ඒ ට්‍රේනින් වැඩ පිළිවෙලවත් ඔබට දැනුවත් කිරීමක් කරයි. ඔබ දකින්න ගිය සතියේත් ඒ වගේ. ඉතින් අපි මේ ට්‍රේනින් එකේදී ෆිසිකලි ට්‍රේනින් එක යන්නේ ඩ්‍රයිවිං වලින් විතරයි. හැබැයි ලංකාවෙන් එළියේ ඉන්න ඔබට එළියේ ඉන්න අපේ රියදුරන් ඔබට ලබා දෙයි ලංකාව ඇතුලේ ඉන්න ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඔන්ලයින් හරහා දෙන්න පුළුවන් දැනුම කොපමණද තියෙද කියලා ඔබලා දවස් ලබා ගන්න. ඒ නිසා මම විදුර කතා කරන්නේ මෙතින්මද විටින් විට මම ඔබට දැනුවත් කිරීම ටික කරන්නම්. මොකද අපි ට්‍රේනින් එක යන සිස්ටම් එකක් තමයි දින 5ක් කන්ටිනියු තියා ගැනීම ට්‍රේනින් කිරීම morning 6 o'clock evening 7 o'clock දක්වා. ඒකේ 4 වෙනි දවස මුන්ට දැනුම ලබා දීමේ වෙනම ලෙක්චර්ස් එකක් තියෙනවා. ඒ ලෙක්චර් සහභාගී වෙන්න අතරතුර තමයි අපි මීටින් එකට සහභාගී වෙන්නේ. හොඳයි මම මේ වෙලාවේ ඇත්තටම මේ ලංකාවෙන් එළියට ගියපු ට්‍රක් ඩ්‍රයිවර්ස් වලට දැනුම ලබා දුන් දැනට එහි ඉන්න අයටත් දැනුම ලබා දුන් යුරෝපයේ සහ ඉන්ටර්නැෂනල් පැත්තෙන් ගත්තාම හොඳ ජාත්‍යන්තරයේම ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට නම් දරාපු ඒ වගේම හරි ප්‍රොසීඩියරයකට ඔබ වෙනුවෙන් දැනුම ලබා දෙන්න සූදානම්ෙන් හැමදාමත් ඔබ වෙනුවෙන්ම දැනුම ලබා දුන් ඒ වගේම අදටත් යුරෝප් වල ඉන්න අයත් ඔහු ගාව මේ යුරෝපයට ගිහිල්ලා ඔහුගෙන්ම කතා බහ කරලා දැනුම ලබා ගන්න අද මං හිතන්නේ නිවාඩු පාඩුවේ රෙස්ට් එකක ඉන්නවා අපි හැමදාම දකින්නේ ඔහු ට්‍රක් එකක් ඇතුලේ ජීවිතේ ප්‍රයිම් ලයිෆ් කියන ට්‍රක් ලයිෆ් එක ඇතුලේ ජීවිතය ගත කරන කෙනෙක් වීකෙන්ඩ් ඩේ නිවාඩු වෙලාවෙන් අද නිදහසේ ඇවිල්ලා ඉන්නවා එහෙනම් ඔහුට මම ඔබත් එක්ක සුවදශීලීව කතා බහ කරමින් ආරම්භය කොහෙන්ද අරගන්නේ කියලා මට යන්න කියන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මොකද ඔහු හිතරම් ප්‍රොෆෙෂනල් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් මට මේක වසර 15කට විතර කලින් තවත් ලෝකේ වෙනත් රටකදී අහම්බෙන් මුණ ගැහෙන්නේ සිංහ දජය වාහන දෙක තුන තිබුණු නිසා. ඉතින් එහෙම මුණ ගැසුණු කෙනෙක් අද වෙනකොත් අපිත් එක්ක ඒ සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකන් සභාව දැනුවත් කරන්න ලොකු කැපකිරීමක් කරන ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද මේ මීටින් එකම කතා කරයි ඔහුගෙන් දැනුම ලබා ගත්තේ කවුද කියලා. එහෙනම් අපි ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මම එදා ඉඳන් කතා කරන මට වඩා වයසින් වැඩි නිසා අපි යහළුවෝ මිස්ටර් ජමීල් අපිට හරියට ඇහෙන්නේ නැහැ. රංජිත් අය ඔබටයි ආරාධනා කරන්නේ මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න මේ වලට දැනුම ලබා දෙන්න. ඒ වගේම අපි තව ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. එයාටත් දැනුම ලබා දීමේ වැඩපිළිවෙල තියෙනවා. රංජිත් අයියා ඔව් ගොඩක් ස්තුතියි යමින්ද කවුරු හරි කතා සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ රාත්‍රියක් ලංකාවේ වෙලා වෙන්න මම හිතන්නේ කාට හරි ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මාව ඇහෙනවද ඔයගොල්ලන්ට? ඔව් අපිට ඇහෙනවා. ඔයගොල්ලෝ ඇහෙනවා කතා කරා. හරි. කැඩි වගේ තමයි ඇහෙන්නේ සර්. චුට්ටක් හරියයි බලමු කතා කරගෙන යනකොට එහෙම වුණ ඩවුට් එකක් තිබුත් කියන්න. හොඳයි. හරි එහෙනම් අපේ දනුකන දිශානේ ඇතුළලා ඉන්නවද? දනුකන දිශානේ ඉන්නවද?
කමින්ද දනිකොන දිශාන් ඉන්නවද? නිසන් නැහැ රංජිතයද ධනුක රදිශන් නැහැ ධනුක මම හිතන්නේ වැඩ හෝ මොනවා හරි ට්‍රබල් එක නමුත් ලොග් වෙනවා කියලා කිව්වා ඒ වගේම මංජුල ඉන්නවා ඉන්දික තව විනාඩි 20න් විතර වගේ ලොග් වෙනවා මොකද ඉන්දික වැඩ ඒ වගේ තව අපේ මම හිතන්නේ විරාජ් ඉන්නවා කොහොමද ඔයා කතා කරගෙන යන් අපි ඉන්න අයට මම බලලා කතා කරන වෝල් එක ගොඩක් අය කැම ඔෆ් වෙලා ඉන්න දැන්ට හරි හොඳයි එහෙනම් අපි මේවා එක වැඩසටහනේ මට මුලින් ටික ඇහුන්නේ ඇත්තටම මම ලොග් වෙලා හිටියේ නෑ මේ කලින් කියන්නේ ලැබ් එකෙන් ලොග් වෙලා නෑ අද තමයි ලැබ් එකෙන් ලොග් වුනේ මම ලොග් වෙලා තිබුණේ දැන් තමයි ඔයගොල්ලගේ සවුන්ඩ් එක එන විදිහට මේවා කරලා හදාගත්තේ ඒක නිසා අපි ඕගොල්ලට මොනවද දෙන්නේ කියන එකේ තීරණයක් මම ප්‍රෝග්‍රෑම් කරගන්න බැරුණා මේක ගොඩක් වෙලා උත්සාහ දැරුවා මේක හදාගන්න විදිහ මේවා කරගන්න විදිහ ඒකෙන් පළවෙනිම තැන තමයි ඕගොල්ලට මේක පේනවා ඇති මේක තියෙනවා මේ චන්ද්‍ර ගාවට මම එවලා තියෙනවා ඕගොල්ලට ගන්න පුළුවන් මේ පේපර් එක එවලා තියෙනවා මම මේක තියෙන්නේ හේතුව මේක කතා කරන්නත් හේතුව මොකද යුරෝපයට ඇවිල්ලා ඉන්න දනුක නදීෂාන්ට ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න උන අවස්ථාව නිසා තමයි ගොඩක් මම මේ වෙලාවේ ඒක කතා කරලා ඒක කියනවා කියලා හිටියේ මේක ඕගොල්ලෝ ගියත් නැතත් කමන්නේ ඕගොල්ලෝ මේක වැදගත් කරගන්න මේක අනිවාර්යෙන් මේකේ පෙන්නු මේ ෆොටෝ ටිකත් එක්කම ඕගොල්ලන්ට එවලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති දැන් පැහැදිලිව මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ විස්තරත් එක්ක ඇතුළත් වෙන මෙමරි එකත් එක්ක දාලා තියෙන කාඩ් පතත් එක්කම තියෙන මේවා එක සකෝ එක කියන මේවා එක තමයි තියෙන්නේ චුට්ටක් තියෙන ඔයගොල්ලන්ට ඒකත් මම පෙන්නන්නම් මේකද මේ දවස්වල ඒක ගලවලා තියෙන්නේ රංජිතය මට පොඩි මිනිත්තුවක් ඩිස්ටර්බ් කරනවා දැන් අද ගොඩක් අය ඔයා දන්න අය ඉන්නවා මම දන්න මුණු දින වගේම ඔයා නොදන්න අයත් ගොඩක් ඉන්නවා ඒ නිසා දැන් හිතන්නේ මේ ඔෆිස් එකේ ඉන්න කෙනෙක් මේ ඔෆිස් එකේ ඉඳන් දැනුම ලබා දෙනවා ඒ නිසා මම හැමදාම ට්‍රක් එකේ හිටියේ අද හෝ නිවාඩු නිකේ වීමක ඉන්නේ අන්න ඒකත් එක්ක කතා කරන්න මොකද නිව් කමස්ලා මම දැන් පේනවා ගොඩක් අය නිව් කමස්ලා ඉනවා කැම් එහෙම ඕපන් කරන්න නැති ගොඩක් නිව් කමස්ලා නෙක්ස්ට් කාලයක් යද්දී යාලා ඕන් කරයි අනිත් අය ඉස්සර ඕන් කරේ නෑ වගේ තමයි ඒ නිසා මේ අදහසක් දක්වගෙන යන්න නැත්නම් බලයි ගෙදර ඉන්නේ මොකද කියලා. ගෙදර නෙමෙයි ඉන්නේ කොහෙද කියලා. රංජිතයි මියුට් වෙලා ඉන්නේ. ඔයා මියුට් වෙලා ඉන්නේ. ඕකේ. දැන් එනවා හරි නේද? ඔව් මම පෝලන්තයට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. අවුරුදු 2ක් තුලදී දැන් මගේ TRC එක මෙහි කියන්නේ ටෙම්පරරි රෙසිඩන්ට් ඩෙන්ටිටි එක අවුරුද්දකට වීසා එකේ වැඩ කරලා අවුරුද්දක් වීසා එක ඉවර වෙලා ටෙම්පරරි රෙසිඩන්ට් ඩෙන්ටිටි එකේ කල්ලිකුත් වීම නිසා ඒක අවලංගු ඒ කියන්නේ කාල සීමාව අවසන් නිසා මට යුරෝපය ඇතුළතදී වැඩ කරන්න විදිහක් නැහැ මේ අවස්ථාව වෙනකොට වැඩ කරන්න විදිහක් නැහැ මේක තමයි මෙහි ඇවිල්ලා ගොඩක් වෙලාට මේකට කියන්නේ කාර්තා කොරප්සි කියලා මෙහි භාෂාවෙන් කියන්නේ මේක මගේ කල්ලිකුත් වෙලා තියෙන නිසා මම දැන් පෝලන්තයට ඇවිල්ලා සති දෙකක් වෙනවා ගිය සතිය ඔයගොල්ලන්ට එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා මේවා එකට ඒ නිසා මේ දැන්ට ආයතනෙම හොටෙල් එක ඒගොල්ලෝ හඳුන්වන්නේ හොටෙල් එක කියන්නේ මේ සියලුම පහසුකම් දීලා මේවා එක තියලා තියෙනවා කියන්නේ අපි ඉන්නවා මෙතන ඒත් අපි උදේ වැඩට යන්න ඕනේ ඒ වගේ මේගොල්ලෝ ඇතුළේ ඉන්නවට ඒ කරන උත්සේත ඒ කරන දේවල් වලට අපිට පොඩි වැටු ප්‍රමාණයක් ගෙවනවා ලොකු සම්පූර්ණම යුරෝපයේ දුවන මුදල ගෙවන්නේ ඒක මේවා කරගෙන ඉන්නවා මේ ඒ ඉන්න අතරදී තමයි මේ ඒකයි මම මේ කාමරේට වෙලා ඉන්නේ ගොඩක් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඉන්නවා අපි එක ඩ්‍රයිවර්ලා 4 දෙනෙක් අපිත් එක්කම වැඩ ආපු ඔයගොල්ලන්ට පේන මේ කියන්නේ හෝම් කියන්නේ මට වැඩිය පරිපූර්ණ මට වැඩිය දැනුම තියෙන කෙනෙකුත් ඉන්නවා අපි දැනුම ලබා ගන්න සමහරලාට අපි නොදන්න දේවල් දැනගන්න යාගේ ඒ සම්බන්ධව මොකද මේ දනුකන දිශාන්ලට මේ ඔයගොල්ලන්ට එවලා තිබිච්ච ඒවත් එක්ක ප්‍රශ්න වෙලා තිබුණා මොකද ඒගොල්ලා හරියට දැනුවත් නැතුව ඒ කියන්නේ යන තැන ආයතනයේ ගොඩ බෑමට යන්න ඒ කියන්නේ අන්ලෝඩින් කාණ්ඩ යද්දි
ඒගොල්ල අල්ලෝඩ් කරන්න යනකොට ඒ යන තැන දැනීමක් නැතුව ඒගොල්ල කලින් ඒ පිළිබඳ දැනුවත් වීමක් හරි නැතුව ගොඩක් අවස්ථාවලදී ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තිබ්බා. මොකද අපි කලින් ඒක දැනුම දීපු දේ ඒගොල්ල හරියටම ලබාගෙන තිබුණේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න කාගේ හරි මයික් එකක් මියුට් වෙලා නැහැ, අන්මියුට් වෙලා නැහැ. එයාගේ සවුන්ඩ් එක පොඩ්ඩක් එනවා. අන්න එහෙම වෙලා තිබිච්ච ප්‍රශ්න නිසා ඒක දනුක නදී channelට ඒක මේව කරගන්න බැරි වුණා. ඒක නිසා හැම වෙලාවකම ඕගොල්ලන්ට කියලා තියෙනවා අපි පුළුවන් හැකියාවක් තියෙනවා නම් යන්න ඉස්සෙල්ලා කලින් ඒ ආයතනයේ එතන කොහොමද තියෙන්නේ මොන වගේ දේවල්ද තියෙන්නේ ඒ පිළිබඳව දැනුවත් වීමක් වෙලා යන්න කියලා එහෙම දෙයක් මේව කරලා තියෙනවා. ඒක කියලා දීලා තියෙනවා. ඒක හොයන්නේ කොහොමද? ඒක බලාගන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඉන්න තැනත් ඔයගොල්ලන්ගේ ගෙවල් වල පවා මොකද මේ ඒක දනුක නදී channel දැන්ට වැඩ කරන අය දන්නේ නැති කවුද එදාත් එක්ක සම්බන්ධ වෙලා හිටියා ස්විස්ලන්ඩ් ඉන්න කෙනෙක් මල්ලි කෙනෙක් කවුරු හරි එයත් අපේ වැඩසටහන දැකලා අලුතෙන් සහභාගී වෙච්ච කෙනෙක්. ඒක නිසා ඒගොල්ල දැනුවත්ව නැතිව යන ඒ ගැටලුව ප්‍රශ්නය තමා තියෙන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති පේනවා ඇති දැන්. මේ තියෙන්නේ Google ඇප් එක. ඒකෙන් තමයි ඔය හැම දෙයක්ම කරගන්න තියෙන්නේ. මොන දෙයක් වුණත් කම්පැනියෙන් දනුකම channelට දීලා තිබ්බා ට්‍රාන්සිට් කියලා එකක්. ඒක ඒ කියන්නේ ඒක හැම වාහනයකම හැම ආයතනයකම ඒක සම්බන්ධ කරනවා. ඒක මේව කරගන්න බැරි වෙලා තිබ්බා දනුක නදී channelට. ඒක ඒ පිළිබඳව දැනීමක් නැතුව ගිහිල්ලා එයාට ආපහු ට්‍රක් එක ටර්න් කරගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා එතෙන්දී. එයා ඊට පස්සේ කතා කරලා ඇහුවා ඇයි මේකට මේව වෙන්න බැරි වෙච්ච හේතුව මොකද්ද ඒ ගැටලුව කියන එක ගැන අවබෝධයක් නැතිවීම නිසා. මේකේ මේ මෙතන ඕගොල්ලන්ට පේන ඇති මේ අයිනේ උඩ තියෙන මේ මෙතන තියෙන මේවා එකෙන් මේ මූඩ් එක මේවා එක වෙනස් කරගන්න පුළුවන්. මේක දන්නවා ඇති ගොඩක් දුවන අය. මෙතනින් මේ ඒ ඔප්ෂන් එක චේන්ජ් කරගෙන තියාගත්තා නම් ඔයගොල්ලන්ට ඕනම වෙලාවක ඒක බලා ගන්න පුළුවන් ක්‍රමයකට හදා ගන්න පුළුවන් නැචරල් ලයිව් තියෙන විදිහට හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතනින් මේ ඔප්ෂන් එක ඔය දෙන්නේ ඒ ඔප්ෂන් එක නිතරම දාලා තියාගන්න. වගේ හරි මයික් එකක් අන්මියුට් වෙලා තියෙනවා. ඔව් කෙනෙක් මේ මයික් එකක් කියනවා මියුට් කරගන්න. අන්න ඒක මේ පොසිෂන් එකේ තියාගෙන ඒක පාවිච්චි කරන්න කියලා කිව්වා එදාත්. ඒක මම කියන්නේ දැන් චමින්ද වෙනම චමින්ද ඇඩ් කරලා දීලා තියෙනවා වෙනම ගෲප් එකක් ඒකට මේව කරන්න කියලා. ඒක සම්බන්ධ කරගන්න කියලා. ඔන්න ඕගොල්ලට එදා කියපු මෙන්න මේ පොසිෂන් එකේ ඒක තියාගන්න නිතරම ඒක වාසිදායී දෙයක් වෙනවා. ඒක හැමෝම කෙනෙක්ම ඔයගොල්ලන්ට පැහැදිලිද දන්නේ පැහැදිලිව පේනව නේද? එන්න එක මෙන්න මේ මැද තියෙන මූඩ් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ මූඩ් එකේ තියාගන්න හැම වෙලාවෙම නොටිෆිකේෂන් එක ෆලෝ කරන්න යන්න ඕන නම් යනකොට අන්ලෝඩ් කරන්න යනවා නම් අන්න ඒක එතන තියාගන්න. නැති වුණොත් ඔයගොල්ලන්ට පෙන්වන සිස්ටම් එකේදී මේ මූඩ් එක ටිකක් ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඒ මූඩ් එකට හැම වෙලාවෙම දාලා තියාගන්න. එතකොට ඒ මූඩ් එකේ හැම වෙලාවෙම තියුණාම ඕන වෙලාවක නැචරල් මේ විදිහට සූම් කරලා මේවා කරලා බලා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒක තියෙනවැන් අපිට දුන්න දෙයක්. ඒ කියන්නේ මේක හැම තැනම තියෙනවා මේ බෝඩර් එකක් ක්‍රොස් වෙන වෙලාවේ බෝඩර් එක ක්‍රොස් වෙන දේශ සීමාව පවා මේකේ පෙන්눔 කරනවා. මේ කොතනින්ද ඔයගොල්ලෝ ක්‍රොස් වෙන්නේ කොච්චර දුරකින්ද මේ දේශ සීමාවෙන් මාරු වෙන්නේ කියන එක පෙන්눔 කරනවා. ඔයගොල්ලන්ට දැන් මං ඉන්න තැන ක්ලික් කරොත් එහෙම මම දන්නවා මෙතන ඉඳලා මම මේ නම්බර් වලින්ම තියෙන පොඩි ප්‍රමාණයක් දුරකින් අජිත් තැනුකට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එයාට ලොග් වෙලා ඉන්න එකෙන් බලන්න ඇයි ඇහෙන්නේ නැත්තේ කියලා. එයාට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේක බලලා තියාගන්න. මේකේ තියෙනවා ඔයගොල්ලන්ට පේන ඇති මේ
පේන අඩුයි මං හිතන්නේ මම ඉන්න තැනත් එක්ක කැම් එක පැහැදිලි නැතුව ඇති පැහැදිලිව පේනවත් දන්නේ නැහැ. මෙන්න මෙතන මේ පොඩි දුරකින් කිලෝමීටර් 8ක විතර දුරකින් මට තියෙනවා ජර්මන් බෝඩරේට ක්‍රොස් වෙන තැන ඒක පෙන්නලා තියෙනවා සුදු පාට කඩ ඉරකින් මේ දේශීමාව වෙන් වෙන තැන. අන්න ඒ දේශීමාව වෙන් වෙන තැන එතන පෙන්눔 කරලා තියෙනවා. මෙතනින් තමයි මේ දේශීමාව මෙහාට මේව වෙන්නේ මාරු වෙන්නේ මේක වෙනස් වෙන්නේ කියන එක. ඒව කලින් දැනුවත් යන්න ඕනේ. මොකද අපි පේනවා ඇති දැන් මේ තියෙන මේ සුදු ඉරකින් සටහන් කරලා තියෙන එක. අන්න ඒ වගේ දේවල් නිතරම මතකේ තියාගන්න මේ වගේ එකකින් තමයි කොච්චර කම්පැනි එකකින් ඇඩ්‍රස් එක දුන්නත් ප්ලෑනින් එක දුන්නත් ඒ ටික මේව කරගන්න ඒක අනිවාර්යෙන් මොකද ඕගොල්ලෝ මේ වැඩ කරනකොට ඕගොල්ලන් තියෙන්නේ වෙනම මේවා එකක් මොකද මගේ ආයතනයෙන් මට දෙන මේවා එකක් ඕගොල්ලන්ට පෙන්නන්න ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් එතන මෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් පොඩි ප්ලෑනින් එකක්. ඒ කියන්නේ මේකට අනුව අපේ රැකියාව කරන්න සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ චූටි ප්ලෑනින් එකකින් තමයි මේ අපි වැඩ කරන්නේත් ගොඩක් වෙලාවට. මේ ප්ලෑන් එකේ තමයි තියෙන්නේ අපි කරන්න ඕනේ මොනවද අපි යන්න ඕනේ කොහෙටද අපි මොනවද කොයි වෙලාවෙදි මේව කරන්න තියෙන එක කියන එක පෙන්눔 කරන්නේ මේවා එකෙන් මේකෙන් තමයි ඒ වගේ වගකීම් සහිත දෙයක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට ඒ ටික ඕගොල්ලන්ට මේ ටිකෙන් ටික කියලා දෙන්න මොකද එදා අපි ඔක කලින් කියලා දීලා තිබ්බා දනුක දිශාලටත් හොයාගෙන තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලත් එක්ක ට්‍රේනින් වෙච්ච කෙනෙක් හිටියේ දනුක දිශාන් කියලා එයාට ඒ දේ ගැන පැහැදිලි වීමක් වෙලා තිබ්බේ නැහැ. ඒක ඊට පස්සේ මරින් කතා කරලා ඇහුවා මේමයි කියලා ඉවරලා එවලදී තමයි මේ ඒ සම්බන්ධව දැනුවත් වීම උනේ. ටිකත් එක්ක කවුරු හරි අර ජමින්ද අර එදා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනා සම්බන්ධ වෙලා ඉන්නවද? නෑ අද එයා මම හිතන්නේ වැඩ කන්ටැක්ට් උන්නේ නෑ කන්ටැක්ට් කරන ටයිම් ටික මදි වුණා. රයිට් අද මම හිතන්නේ රංජිත් අයත් ටිකක් කවර්ඩ් එකේ ඉන්නේ මම හිතන්නේ කාර් රූම් එකේ රෙස්ට් එකේ ඉන්න ගමන් ඉන්නේ. රංජිත් අයත් ඊළඟ ස්ටෙප් එක ප්ලෑන් කරගන්න අපි දැන් මැප් එක පිළිබඳව තියෙන දැනුමක් සහ යුරෝපයේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වීමට අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක්. මොහු ඇත්තටම ලංකාවේ ලොකු පිරිසක් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා විදිහට යුරෝප වලට යන්න දැනුම ලබා දීලා ඔවුන් එහෙට ගිහිල්ලා දැනුම ලබා ගන්න. රයිට් අපි බලමු මේ මූලික වශයෙන් යන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුට මූලික වශයෙන් ආරම්භයක් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ආරම්භයක් ගන්න කෙනෙකුට දැන් මම දන්නවා මෙතන ඉන්න ගොඩාක් අය මූලික වශයෙන් යුරෝපයේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම කෙනෙකුට යුරෝපයට ජොයින් වෙනකොට ජොයින් වෙලා මාසයක් විතර වගේ කෙටි කාලයක් තුල මාසයක්මාරක වගේ කෙටි කාලයක් තුලදී මුහුණ දෙන්න වෙන අත්දැකීම් පිළිබඳව අපි කතා කරමු. මොකද මේ වෙලාව විශේෂයෙන් කියන්න ඕන ලංකාවෙන් එළියට යුරෝපය බලා යන කම්පැනි එකක් තමයි ලිතුවේනියා බලා යන කම්පැනි එකක් තමයි අපි ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා ව්ලැන්ටානා. දැන් මේ ව්ලැන්ටානා සමාගම ගැන ගොඩක් අය අහලත් ඇති දන්නේ නැති ඇති. ගොඩක් ඒ වුණාට ඔබ ඇප්ලයි කරලා ඉන්නවා නම් මේ වෙනකොට ලංකාවේ වැඩිපුර ඒජන්සිස් තියෙන ඒජන්ස් ආයතන කීපයකින්ම ව්ලැන්ටානා එකට මේ ව්ලැන්ටානා එක තුළ සිදුවීම නැවත වතාවක් අපි රිමයින්ඩ් කරමින් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට යුරෝපයට ඔබ ආවහම ඔබට ඒ යුරෝපය තුළ ටෙස්ට් ඩ්‍රයිව් එකකට ෆේස් කරන්නේ කොහොමද මොනවද ලබා ගන්නා වුණ දැනුම මේ දැනුම කොපමණ තියෙන්න ඕනද මොන වගේ සිස්ටම් එකක්ද වෙන්නේ කියලා දීර්ඝ වශයෙන් ඔබට පැහැදිලි කරන්න මම ඇරයුම් කරනවා මංජුල ඇත්තම යුරෝපයේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ගිහලා පොඩි කෙටි කාලයක් තුළදී ඔබ මේ ෆීල්ඩ් එකේ ඉන්න ගමන් ඔබ ලබා ගත්තා වූ දැනුම ෂෙයා කරගන්න සූදානම්ෙන් ඉන්නවා. මංජුල මේ අපි ශ්‍රී ලංකාන්ස්ලා වෙනුවෙන් ඔබ මීට මාසෙකමාරකට කලින් අප ගාව ට්‍රේනින් එකමින් ඉඳ ගියපු යන සිට A to Z ව්ලැන්ටානා සමාගමට සහ තවත් සමාගමකට එනවා නම් ටෙස්ට් ඩ්‍රයිව් එකක් තුළදී බාගට ඉති දේවල් ගැන පොඩි අදහසක් දක්වන්න අපි මේ ශ්‍රී ලංකාන්ස්ලා වෙනුවෙන් නිව් කාමර්ස්ලා වෙනුවෙන්. ඔව් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම ඔක්තෝබර් සෙප්තැම්බර් 6 වෙනිදා තමයි ව්ලැන්ටානා එකට ආවේ. ඇවිල්ලා එයාලගේ මුලදිම තිබ්බා මේ ටෙස්ට් ඩ්‍රයිව් එක සිටි එකයි රිවර්ස් දෙක තුනක් බලනවා ස්ට්‍රේට් බෑක් එකයි චමින්ද සර් ළඟ කරන S එකේ ෂේප් එකට කරන එකයි බේකට
අංශක 45ට රිවර්ස් කරන එක. ඉතින් ඒක කරලා ඊට පස්සේ ක්ලයිපෙඩා සිටි එකේ තමයි මේ සිටි රයිඩ් එක තිබ්බේ. ඉතින් අපි හිතන තරම් ලේසි නෑ. ඇත්තම කියනවා නම් ආවට පස්සේ තනිකර වෙනම දෙයක් අපි කොච්චර අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තිබ්බත් වැඩක් නෑ මෙයාලට. ඔයාලා ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක්නේ. එහෙනම් මේක කරන්න කියන එකෙන් තමයි එයාලා කියන්නේ. ඒ කියන්නේ එයාලගේ සිස්ටම් එකට හරියට කරන්න ඕන. කියන්නේ හැම සයින් බෝඩ් එකකින්ම සහ ඒ ස්පීඩ් ලිමිට් සහ තමුන්ට යන්න තියෙන ඒ ලේන් එක ෆලෝ කරන්න ඕනේ, ඉරි කපන්න බෑ. සහ සයින් බෝඩ්ස් වල තියෙන ස්පීඩ් ලිමිට් ඒවා හරියටම යන්න ඕන. සහ රවුන්ඩ් බවුට්ස් වලින් කොහොමද ගන්නෙ, ඉර කපන්න නැතුව කොහොමද රවුන්ඩ් බවුට්ස් ළඟින් ගන්නෙ. හරිම පටු පාරවල් තියෙන්නේ. රවුන්ඩ් බවුටුත් ඒ තමුන්ගේ ලේන් එකකින් විතරයි අනිත් ලේන් එකට ට්‍රේලර් එකේ රෝද යන්න බෑ රවුන්ඩ් බවුට් එකේ ගන්නකොට. ඒ සිටි රයිඩ් එක කරාට කෑ ගහනවා හොඳටම. අපි කොච්චර එක්ස්පීරියන්ස් තියලා කොච්චර පැදලා ආවත් වැඩක් නැහැ. මෙයාලා බලාපොරොත්තු වෙන දේ හරියට වෙන්නේ නැත්නම් කෑ ගහනවා හොඳටම. කියන්නේ අපි හිතාගෙන ඉන්නේ අපි ඇවිල්ලා ආරයි පුළුවන් කියලා. නමුත් මෙයාලාගේ ඇත්තම තත්ත්වයේ ටෙන්ෂන් එක දෙනවා හොඳටම. මාර ටෙන්ෂන් එකක් දෙන්නේ. ආවට පස්සේ ප්‍රෙෂර් කරනවා. එයාලගේ තත්ත්වයට ගන්න සහ මූලිකම දේ භාෂාව. ඉංග්‍රීසි කියන දේ අනිවාර්යෙන් ඕනේ. මම නම් කියන්නේ අනිවාර්යෙන් ඕනේ. කියන දේවල් එයාලගේ ලැන්ග්වේජ් එකත් එක්ක ඉංග්‍රීසි එයාලා පාවිච්චි කරද්දී හරි අමුතුයි. ඒක අර මේ එයාලගේ ලැන්ග්වේජ් එකේ ප්‍රොනවුන්ස් කියන විදිහට තමයි මේ ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරන්නේ. ඒකට අපිට සමහර වෙලට ඇහෙන්නේ වෙන වෙන විදිහට. නමුත් ඉතින් තේරුම් ගන්න වෙනවා එයාලා මොකක්ද ඒ කියන්නේ කියන එක. උදාහරණයක් වශයෙන් turn right කියලා කිව්වට turn right කියලා කියන්නේ. ඒතකොට turn කියලා හරියට කියන්නේ නැහැ වචනේ turn කියලා කියන්නේ. ඉතින් අර එතකොට කන්ෆියුස් වෙනවා. මොකද්ද මෙයා කිව්වේ කියන්නේ. ඉතින් අර ඒ වගේ ගොඩක් දේවල් යාළුත් එක්ක කතා කරද්දී අපහසුතාවයටපත් වෙනවා අර භාෂා ප්‍රශ්නය. සහ ලැන්ටානා කියන දැන් අලුත්ම නීතියක් තියෙනවා එහි ට්‍රේනින් කරන්නේ නැහැ. එහි ඇවිල්ලා කෝඩ් 95 එක්සෑම් එක කරවනවා. සමහරුන්ට නම් කරවලා නැහැ කෝඩ් 95. ඇවිල්ලා ඒ සිටි රයිඩ් එක බලනවා. ඒක බලලා HR එකෙන් කොන්ට්‍රැක්ට් එක සයින් කරලා මේ ට්‍රේනින් ස්කූල් එකක් තියෙනවා ක්ලයිපෙඩා ඉඳන් කිලෝමීටර් 150ක් විතර දුරින් එන්න රසයිනි කියන ටවුන් එකේ ට්‍රේනින් ස්කූල් එකක් තියෙනවා. ඒකට එවනවා. ඒකේ සති 3ක තමයි ට්‍රේනින් එක කියලා කියන්නේ. නමුත් මේ ට්‍රේනින් ස්කූල් එකට ආවම එයාලා බලනවා අපේ ස්කිල්ස් ඉස්සෙල්ලාම. ආපු දවසේම බලනවා අපි සිටි එකට දාලා බලනවා. කොහොමද රෝඩ් සයින්ස් ෆලෝ කරන්නේ. එයාලගේ ඉන්ටර්සෙක්ෂන් හතරමං හන්දිවලදී අපි කොහොමද මේවා කරන්නේ. කලර් ලයිට් එකේදී ස්ටොප් සයින් එකේදී අපි කොහොමද වාහන මේවා කරන්නේ. සහ අතුරු පාරවල් වලට දානකොට වාහනේ කොහොමද අසුරවන්නේ. සහ මේ හතරමං හන්දි වලින් අපි කොච්චර ඉක්මනට වාහනේ එතන හන්දියේ බ්ලොක් වෙන්නේ නැති වෙන ක්ලියර් කරගන්නවද කියන ඒවා තමයි මෙයාලා බලන්නේ. ඒවට පොයින්ට්ස් දෙනවා. ඒ දෙන පොයින්ට්ස් වලින් සහ රිවර්ස් එක ට්‍රේනින් ස්කූල් එකේ තියෙන රිවර්ස් එක ගොඩක්ම අමාරුයි. ගොඩක්ම අමාරුයි කියන්නේ ගොඩක්ම ලං කරලා තියෙන්නේ වාහනේ ගෑවි නොගෑවෙන්නම තමයි මේ කෝන්ස් දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන ගොඩාක් හිතන්න වෙනවා. කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් මෙහි ඇවිල්ලා අපි දැක්කා අවුරුදු 20 30 සමහරව 40 එක්ස්පීරියන්ස් කියලා කිව්වට මෙයාලට රිවර්ස් එක කරගන්න මෙතන ට්‍රේනින් ස්කූල් එකේ. රටවල් වල වැඩ කරලා ආපු අය ඉන්නවා. ඉන්දියා, පාකිස්තාන්, උස්බෙකිස්තාන් ඒ රටවල් වල ගොඩක් අය ඉන්නවා. ඉතින් ආවට පස්සේ මෙතන ආවට පස්සේ ඔක්කොලාම හිර වෙනවා. ඒ වගේමයි මේ මෙයාලා බලාපොරොත්තු වෙන දේ හරියටම කරනවා නම් හොඳයි ඇප්‍රීෂিয়েට් කරනවා. උඹ හොඳට කරා. උඹට පුළුවන් කරගන්න. තව පොඩි පොඩි දේවල් තියෙනවා හදාගන්න පුළුවන් කියලා. නමුත් එයාලා කියන දේ ෆලෝ කරන්නේ නැතුව අපි
අපිට එක්ස්පීරියන්ස් තියෙනවා මම මෙච්චර පැදලා දින අවුරුදු ගාණක් මෙහෙමයි කියාගෙන අර මේ සීන් එකේ ඉඳලා ඔයා කරනවා කියලා එයාලා තේරෙනවා ඒක. කිව්වොත් මෙයාලා ආය මේ පහලටම දාලා තමයි කරන්නේ. කියන්නේ මානසික වටන හොඳටම. ඉතින් අර එයාලා කියන දේ හරියටම ෆලෝ කරන්න ඕන. කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් අර 0 ලෙවල් එකෙන් ඇවිල්ලා ඒ අවශ්‍ය දේ ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ පුදුම දේවල් ගොඩක් තියෙන ඉගෙන ගන්න. මේ අලුත්ම දේවල් කියන්නේ වෙනම ලෝකයක් යුරෝපේ සයින්ස්ම තියෙනවා අඩුම තරම් මං හිතන විදිහට 200 300ට වැඩි වෙන්න සයින්ස් තියෙනවා. ඒ සයින්ස් වලදී කොහොමද ෆලෝ කරන්නේ? ඉරි කපන්න නැතුව අපි කොහොමද ගෙනියන්නේ? තනි ඉර තියෙනකොට ට්‍රේලර් දිගයි කැබ් එක කඩිරෙන් දාලා පිටිපස්ස ට්‍රේලර් රෝදේ කැපෙන්නේ නැති වෙන විදිහට තනි ඉරේ කොහොමද ගෙනියන්නේ? දකුණට වමට හරවනකොට ඉරි කඩිරෙන් කොහොමද දාගන්නේ ට්‍රේලරේ තනි ඉරෙන් කපන්න නැතුව? ඒවා එහෙම ටෙස්ට් එකේ හොඳටම බලනවා. ගිය සතියේ මට තිබ්බේ ෆයිනල් ටෙස්ට් එක සිටි රයිඩ් එකයි රිවර්ස් එකයි තිබ්බා. ඒකෙන් මාව ෆේල් කරා. හේතුව රිවර්ස් එක වන් ෂොට් 3ම කරා. ෆේල් කරේ සිටි එකේ අනිත් ඔක්කොම හොඳටම කරා මේ ඉන්ටර්සෙක්ෂන් ඔක්කොගේම ගානට ඒ ස්පීඩ් එක ස්මූත්ලි වාහනේ ගත්තා. එකම දේ ලන්ටානා කම්පැනි එකෙන් ඇවිල්ලා ඉන්ස්ට්‍රක්ටර් බල්ලා කිව්වේ උඹ මේ වමට එක තැනකදී බැලන්ස් නැතුව වගේ වමට චුට්ටක් කියන්නේ මිලිමීටර ප්‍රමාණයක් ඇදිලා ගියා වමට ඒකින් තමයි මම ෆේල් කරේ. අර ඒ වගේ දේවල් බලනවා. ඉතින් අර අපි වාහනේ ගෙනියනකොට හරියටම වාහනේ පාර මැද තියාගෙන යන්න කියලා කියන්නේ. කියන්නේ ගොඩක් පටු තැන්වල නම් දකුණු අත පැත්තට බර කරලා එලවන්න කියන්නේ. වම් අත පැත්තෙන් අර අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වාහන එන නිසා ඒ වම් අත පැත්තට නැතුව දකුණු අත පැත්තට බර කරලා තමයි වාහනේ එලවන්න කියන්නේ. ඒ වගේමයි ඉන්ටර්සෙක්ෂන් වලදී නවත්තන ස්ටොප් සයින් එකේ වාහනේ තනිකරම නවත්තන්න ඕනේ. නවත්තලා දෙපැත්ත බලලා හිමීට ඉස්සරහට ගන්න ගමන් වාහන දෙපැත්තේ පාරේ වාහන නැත්තම් තමුන් යන පැත්තට සිග්නල් එක ඉන්ඩිකේටර් එක දාලා නැත්තම් කෙලින් යනවා එහෙම ඉක්මනට ඒ අතරමං හන්දි වලින් අපි ක්ලියර් වෙන්න ඕනේ. හන්දිය ක්ලියර් වෙන්න ඕනේ මොකද වාහනේ විශාලයි බ්ලොක් එකක් ඇති වෙන්න බෑ. පාරවල් පටුයි වාහන එනවා එයාලා ඉස්සර කරන්න අයට ඉස්සර කරන්න දීලා අපි ඒ බ්ලොක් එකක් ඇති නොවන විදිහට තමයි වාහනේ ගෙනියන්න ඕනේ. ඒ ඔක්කොම බලනවා. වාහනේ ඩ්‍රයිව් කරන විදිහට. මොකද මේ සිටි රයිඩ් එක කියන තරම් ලේසි නෑ. දැන් මම සති 3 මේ 4 සතිය මේ ඊළඟ හෙටින් පටන් ගන්න සතියේ බ්‍රහස්පතින්දා තමයි ෆයිනල් ටෙස්ට් එක ආයේ තියෙන්නේ. ඉතින් ඒකට දැන් ලෑස්ති පිට ඉන්නේ මේ කියන්නේ කියන තරම් ලේසි නෑ. ඇවිල්ලා මේ ලන්ටානා කම්පැනි එක නම් බලනවා 100%ක්ම බලනවා හොඳටම. ඒ වගේමයි ට්‍රේනින් ස්කූල් එකේ තියෙනවා එක්සෑම්ස් 3ක්. ඒ එක්සෑම්ස් 3න් පළවෙනි එක තියරි කියලා තියෙනවා. එයාලා උගන්වනවා ඒවා. ඒ උගන්වන දේවල්ම තමයි එන්නේ. ඊට පස්සේ තියෙනවා සයින්ස් ට්‍රැෆික් සයින්ස් ගැන තියෙන මේ යුරෝපයේ භාවිත වෙන හැම සයින් එකක් ගැනම අපිට තියෙනවා මේ ඉගෙන ගන්න. ඒක දෙවෙනි එක්සෑම් එක තුන්වෙනි එක්සෑම් එක තමයි ඔය හතරමං හන්දිවලදී අපි කොහොමද වාහනේ හසුරවන්නේ සහ අපි ප්‍රමුඛ ස්ථානය දෙන්නේ කොහොමද වාහනවලට සහ හතරමං හන්දියකින් අපි ට්‍රේලර් එක කොහොමද මේ ඉක්මනටම එතන ක්ලියර් කරගන්නේ අපේ අවශ්‍ය යන්න දකුණට හෝ වමට හෝ යන තැන කොහොමද ඒ ප්‍රමුඛ ස්ථානය දීලා අපි එතනින් යන්නේ කියන ඒවා තමයි තුන්වෙනි එක්සෑම් එකෙන් තියෙන්නේ. ඉතින් ඒ 3 පාස් වෙන්න ඕනේ ලකුණු 85ට වැඩිය ගන්න ඕන. ඒ ටික මෙයා කරගන්න භාෂාව ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් තියෙන්න ඕනෙමයි. අපි ඒ දේ ලෑස්ති වෙලා ඒව භාෂාව හදාගෙන ආවොත් තමයි ලේසි. මේ මෙයාලා කියන දේම හරියට ෆලෝ කරන්න ඕන. කියන්නේ අපි මෙහෙට ඇවිල්ලා zero minded එන්න ඕනේ.
අපි කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් අපි කොච්චර වාහන පැදලා තිබ්බත් මොන මොඩල් එකේ වාහන පැදලා තිබ්බත් එයාලට වැඩක් නැහැ. එයාලා කියන්නේ එයාලගේ රූල්ස් ෆලෝ කරන්න. එයාලගේ රූල්ස් ෆලෝ කරන්න බැරි නම් උඹ ඵලයන් ගෙදර. එහෙම කියන්නේ හැමෝම මේ ට්‍රේනින් ස්කූල් එකකින් රිපෝට් එකක් එවනවා කම්පැනි එකට හැමදාම ඒ හැම පුද්ගලයෙක් ගැනම මෙතන ඉන්න කම්පැනිස් 3-4කම වැඩ කරන්න ආපු අය ට්‍රේනින් ස්කූල් ට්‍රේනින් වෙන ඉතින් ඒක නිසා මේ අලුතෙන් ආපු අයටත් කියන්නේ ඉතින් භාෂාව පළමුව භාෂාව ඊට පස්සේ ඔය තියෙන සයින්ස් ගැන ඉගෙන ගන්න ෆලෝ කරන්න YouTube වල තියෙන අපේ ඉන්දිකගේ channel එකේ YouTube channel එකක් තියෙනවා ඒකේ එයා යන රූට්ස් ගැන තියෙන බලන්න තියෙන සයින්ස් මාර සයින්ස් ගොඩක් තියෙනවා මෝටර්වේ එකේ කොහොමද යන්නේ මෝටර්වේ එකෙන් හයිවේ එකට ආවට පස්සේ කොහොමද ස්පීඩ් එක මෝටර්වේ එක මේ සමහර තැන් තියෙනවා මේ ට්‍රක්ස් වලට යන්න බෑ එතකොට අපි අනිත් ලයින් එකට දාගන්න ඕනේ දකුණු අත පැත්තේ ලයින් එකට යන්න ඕනේ ඒ ලයින් එකෙත් යන ස්පීඩ් එකක් තියෙනවා ඒ ස්පීඩ් ලිමිට් එකට යන්න ඕනේ රවුන්ඩ් බවුට්ස් වලදී අපිට කියන්න කෙලින් මේ සිග්නල් එක දෙන්නේ මේ GPS එකෙන් ෆස්ට් එක්සිට් සෙකන්ඩ් එක්සිට් තර්ඩ් එක්සිට් කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මෙයා මේ කියන්නේ කියලා රවුන්ඩ් බවුට්ස් වලදී. අර ඒවා සහ මේ හරිම පටුයි. සිටි එකේ පාරවල් ලොකු වුණාට මේ එළියට යන්න වෙන්න හරිම පටුයි පාරවල්. මේ වාහනේම තමයි පිරීලා තියෙන්නේ ලයින් එකේ වාහනේ පිරීලා තියෙන්නේ අපිට තියෙන පොඩි ප්‍රමාණයක් තමයි ෂේප් කරගෙන යන්න තියෙන්නේ මොකද වාහනේ දෙපැත්තේ සයිඩ් මිරර්ස්ුත් එක්ක බලා ගන්න ඕනේ සමහර තැන්වල එලවනකොට වාහන පාරේවල් අයිනේ තියෙන ගස් පාර පැත්තට බර වෙලා තියෙනවා එතකොට අපිට කරන්න තියෙන්නේ අනිවාර්යෙන් ලයින් එක ක්‍රොස් කරන්න වෙන නිසා අනිවාර්යෙන් කණ්ණාඩිය බලන්න ඕනේ වම් අත පැත්තේ බලලා ඉන්ඩිකේටර් එක දාලා අනිත් ලයින් එකට ගද්දි අනිවාර්යෙන් ඉන්ඩිකේටර් එක දාන්න ඕනෙමයි. දාලා ඊට පස්සේ එතන ගහ පහු වුණාට පස්සේ මේ වාහනේ වදිනවට වාහනේ ආරක්ෂාව ගැන හිතන්න බෑ. ඒක පහු වෙනවත් එක්කම දකුණට ඉන්ඩිකේටර් එක දාලා ආපහු තමුන්ගේ ලයින් එකට ගන්න ඕන. පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින් වලදී අනිවාර්යෙන් නවත්තන්න ඕන. පෙඩෙස්ට්‍රියන් කෙනෙක් මග නිකන් ඡායාවක් තිබ්බත් අනිවාර්යෙන් නවත්තන්න ඕනමයි වාහනේ. අපිට හිතුපලියට කඩාගෙන මිදෙන්න යන්න බෑ. ආය හතරමං හන්දිවලදීත් පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින් එක තියෙද්දි අපිට ග්‍රීන් ලයිට් එක තිබ්බත් අපි හතරමං හන්දිය මැදට ගිහිල්ලා පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින් එකේ පෙඩෙස්ට්‍රියන්ලා එනකොට එයාලට ඉඩ දෙන්න ඕනේ. අපිට ග්‍රීන් ලයිට් තිබ්බට අර කට්ටිය තමයි ප්‍රයොරිටි. ඒකයි සයිකල් වල යන අය ඉන්නවා සයිකලින් අයත් ওই පාර හරහා යනවා පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින් එකේ. ඒ යාලට හැමෝටම ප්‍රයොරිටි අපි නවත්තන්න ඕනේ වාහන. සහ උගලට තේරෙනවා ඇති එයා ඒ කරන පැහැදිලි කිරීම උඩ මොන වගේ ඒ කියන්නේ ඒකේ මේ යුරෝපයේ තුලදී ප්‍රයොරිටි එක තියෙන්නේ පළවෙනියෙන්ම පයින් යන කෙනාට. පයින් යන කෙනාට තමයි දැන් ඔයගොල්ලත් එක්ක හිටපු සහෝදරයෙක් ඔයගොල්ලන්ට පැහැදිලි කරා ප්‍රයොරිටි එක තියෙන්නේ පයින් යන කෙනාට. දැන් සාමාන්‍ය ලංකාවේ ප්‍රයොරිටි එකක් නැහැනේ පයින් යන කෙනාට. වාහනේ යන කෙනාට ප්‍රයොරිටි එක තියෙන්නේ. යුරෝපයේ රටේ එහෙම නෙමෙයි තියෙන්නේ. යුරෝපයේ තියෙන්නේ පළවෙනි ප්‍රයොරිටි එක තියෙන්නේ පයින් යන කෙනාට. දෙවෙනි ප්‍රයොරිටි එක දෙන්නේ බයිසිකලේ යන කෙනාට. තුන්වෙනි කෙනෙක් තමයි හම්බෙන්නේ වාහනේ කෙනාට. ඒකිනුත් ට්‍රක් එකයි ස්මෝල් වෙහිකල් එකයි දෙකේදී ගොඩක් අය ස්මෝල් වෙහිකල් වැඩ කරන අය ප්‍රයොරිටි එක දෙනවා හෙවි වෙහිකල් එකට. ඒක ඒක අපි නොදන්න වුණාට ඒගොල්ලෝ අපිට පෙන්වෙන්නේ නැතුණාට ඒ ප්‍රයොරිටි එක අපිට දෙනවා. අපි දැන් මෙයා කියන විදිහට මංජුර කියන විදිහට අපි කිසිම අවස්ථාවක බය වෙන්න එපා. කලබල වෙන්න එපා කිසිම කෙනෙක්. එතකොට හතරමං හන්දියක් කියන එක ඕගොල්ලන්ට අලුතෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. රියදුරෝ විදිහට ඉන්න නිසා. එතකොට ඕගොල්ලන්ට සයින් බෝඩ් එකක් නොතිබ්බා. ඒ සයින් බෝඩ් එක පාරේ සටහන් කරලා තියෙනවා. ඊතලයක් සම්බන්ධ කරලා ඒක පාරේ සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ give way කියන එක සයින් බෝඩ් එකේ මීනින් එක දන්නේ නැති ඊතලයේ අනිත් පැත්ත හරවල තියෙන ත්‍රිකෝණ කොටුව තියෙන එක දන්නවා හිතන්නේ මම ගොඩක් අය.
එතකොට අපි ජන්සන් එකට යන්න කලින් අපි ඒ ජන්සන් එක දැන් අපි ට්‍රයල් එකක් දෙනවා නම් අපි ඒ ජන්සන් එකට යන්න කලින් අපි දුරින් නිරීක්ෂණය කරන්න ඕනේ ප්‍රයොරිටි එක තියෙන්නේ අපි යන පාරේ අපිද ප්‍රයොරිටි එක කාට හරි දෙන්න ඕනේ නැත්නම් අපිට කවුරු හරි ප්‍රයොරිටි එක දෙන්නේ කියන. අන්න එතන ඒ මීනින් එක ඒ සයින් බෝඩ් එකත් එක්ක අපි සයින් බෝඩ් එක දකින්න කලින් අපි ජන්සන් එකට යනකොට අපි ඈතදී බලන්න ඕනේ සමහර ලාවට ගිව් වේ කියන එක තියෙනවා පාර සටහන් කරලා. එතකොට අපි හිතමු මෙහෙම පාරක් තියෙනකොට අපි මේ පැත්තෙන් තමයි මේක යන්නේ. මේ පැත්තෙන් තමයි අපි ඒක ගමන් කරන්නේ. එතකොට අපි එතනදී අපිට එතන ගිව් වේ කියලා නැත්තම් අපි එතෙන් කොයිම මොහොතකවත් වාහනේ ස්ටොප් කරන්නේ නැහැ. මොකද හේතුව අනිත් පැත්තෙන් දැන් මේ අපි යට පැත්තෙන් යනවා නම් මේ පැත්තෙන් තව කෙනෙක් එනවා නම් එයාට කියලා තියෙනවා නම් ගිව් වේ කියන එක එයා එතකොට එයා දැනගන්න ඕනේ මේ පැත්තෙන් එන වාහනයට අපි අනිවාර්යෙන් ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. එතකොට අපිට සමහරට අපි වගේ ට්‍රයල් එකක් වෙන්න අවස්ථාව වෙන අපිට ඒ අවස්ථාව තියෙනවා කිසිම ගැටලුවක් නැතුව අපේ වේ එකේ යන්න. මොකද ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ අවස්ථාවේදී වැරද්ද කාගේද අපේ නෙමෙයි. මොකද අපි ගිව්වේ අපිට ප්‍රයොරිටි එකක් දෙන්න කියලා නෑ කිසිම කෙනෙකුට අපේ වේ එක අපි දිගටම යන්න කියලා තියෙනවා. එතකොට ප්‍රයොරිටි එක දෙන්න තියෙන කෙනා ඒක නොදී එයා ඇවිල්ලා ඇක්සිඩන්ට් වුණොත් එතෙන්දි ගැටලුව ඒක එයාට තමා මෙයා වෙන්නේ. එතකොට ඕගොල්ලෝ කිසිම අවස්ථාවක ට්‍රයල් එකක් වෙන්නත් උනත් කලබල වෙන්න එපා. මගේ ට්‍රයල් එකක් බලනවා බය වෙන්න එපා. දැන් මේ ට්‍රයල් එක බලන්න මේක ෆේල් වුණොත් එහෙම මම රිජෙක්ට් වෙනවා. මෙතන ප්‍රශ්න රිලැක්ස් වෙන්න. මයින්ඩ් එක උපරිම රිලැක්ස් කරන්න ඊසිලි හොඳට සයින් බෝඩ් ටිකත් එක්ක තමුන්ගේ ස්ටීරින් එක තියා අල්ලන විදිය හැම දෙයක්ම චමින්සා කියලා දීලා ඇති. අන්න ඒ විදිහට ඒ ප්‍රයොරිටි එක ෆලෝ කරන්න. ගොඩක් ගම්බද වෙලා ස්පීඩ් එක ලිමිට් එක යුරෝපයේ කොහොමත් 30යි 40යි 50යි හයිවේ එක තමයි වැඩි හයිවේ ස්පීඩ් එකක් තියෙන්නේ. අනික රවුන්ඩ් බවුඩ් එකකදී අපිට සමහරට කෙලින් අපි රවුන්ඩ් බවුඩ් එකට එනකොට අපි කියනවා නම් තුන්වෙනි එක්සිට් එක ගන්න කියලා අපි එහා පැත්තේ ට්‍රැක් එකේ ඉඳලා හරියන්නේ නැහැ. එතකොට සමහරට රවුන්ඩ් බවුඩ් එක ගාවදී ට්‍රැක් දෙකක් තියෙන අවස්ථාවල් ගොඩක් තියෙනවා. එතකොට අපි ලෙෆ්ට් එකේ මේව එක තමයි අපි එතනදී අපේ ට්‍රක් එක විශාල උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. අපි එතනදී ට්‍රක් එක ලෙෆ්ට් එකට ගන්නවා. මොකද අපි ගන්නේ රවුන්ඩ් බවුඩ් එකේ තුන්වෙනි එක්සිට් එක. එතකොට යුරෝපේ ඔයගොල්ලෝ ට්‍රක් යුතුමෙක් කෙනෙක් විදිහට එන්න ඉන්නකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලන්ට කියලා තියෙනවා හැම වෙලාවකම ඔයගොල්ලෝ කාලය වෙලාව මැනේජ් කරගන්න කියලා. මොකද මේ ඊයේ පෙරේදත් මම ඔයගොල්ලෝ දැනුවත් ඇති ඒ අයත් මෙතන සම්බන්ධ වෙලා ඇති. ඒගොල්ලත් එක්ක WhatsApp එකේ group call එකක හිටියා. එතකොට මෙන්න මේ වගේ කාලසටහනක්. ඒ කියන්නේ වෙලාව පැය 9 පැය 10 කොහොමද වීකෙන්ඩ් ලී එකක් ගන්නෙ මොන විදිහටද බ්‍රේක් එක ගන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා ෆස්ට් පැය 9 ගත්තොත් ඒ සතිය ෂෙඩියුල් කරගන්න විදිය. එතකොට සතියක් ෂෙඩියුල් කරගන්න විදිය අපි ඔයගොල්ලන්ට කියන හැම වෙලාවෙම ඔයගොල්ලෝ රට එන්න කලින් ඔයගොල්ලෝ ගෙදර ඉඳි ඔයගොල්ලෝ try කරන්න. මේක කමන්නේ. ඔයා හිතන්නේ ඩ්‍රයිවිං කරනවා කියලා. මේක විනාඩි 45ක බ්‍රේක් එකක් තියෙනවා. විනාඩි 45 බ්‍රේක් එක පැය 4මාරක් ඩ්‍රයිවිං කරලා ගන්න තියෙන එකේදී ඒක ගන්න විදිය තියෙන්නේ ආයතනයේ නෙමෙයි. රියදුරාගේ සතුව තමයි ඒක තියෙන්නේ. එතකොට රියදුරා දැනගන්න ඕනේ රයිට් මම මේකෙන් කොයි විදිහටද මම අද කාලේ මැනේජ් කරන්නේ. මම යන්න තියෙන දුර කොච්චරද? මම ඒ ටික මේව කරන්නේ කොහොමද? මම ඒ විදිහට මැනේජ් කරගන්නේ කොහොමද? එතකොට ඕගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් සතියකට පැය 9:04යි. වැඩි කිරීම මේක මම චමිත සර්ට එවලා තියෙනවා. ඕක චමිත සර්ගෙන් ඕගොල්ලෝ යන්නේ නැහැ කවුරු හරි ඒක ලබා ගන්න පොඩ්ඩක් සමා වෙන්න. මම කතා කරා මගේ ලයිට් එක මම එළියට ආවා. මගේ මේ සෙන්සර් එකක් එක්ක කියන්නේ මෙහෙ ලයිට් එක පවා දාන්න කෙනෙක් නෑ. සෙන්සර් එකකින් තමයි හැමතැනම ඒගොල්ලගේ පිරිවැය අඩු කරගන්න විදිහට ක්‍රමවේදයට හදලා තියෙන්නේ. විදේශගත වෙලා ඉන්නේ නැහැ දන්නේ නැති. එතකොට අපි පළවෙනි පැය 9 ගත්තොත් අපිට පැය 10 දෙකක් කරන්න පුළුවන්. සතියට පැය 10 දෙකක් ඩ්‍රයිවිං අවර්ස් විතරයි කරන්න පුළුවන්. එතකොට අපි එතෙන්දි දැනගන්න ඕන අපිට තියෙන්නේ සතියට ඩ්‍රයිවිං අවර්ස් 10 දෙකයි නම් අපි එතෙන්දි ඒ දේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි හරියටම එතකොට අපි දැනගන්න ඕනේ. අපි සටහන් කරගන්න ඕනේ. අපි අද වැඩ කරද්දි මොන බ්‍රේක් එකක්ද ගත්තේ? අපි ඊළඟ සතියේ අපිට කොයි වගේ බ්‍රේක් එකක්ද ගන්න තියෙන්නේ? අනික සතිය අන්තය මාසෙකට හම්බෙන්නේ බ්‍රේක් වලින් ගත්තොත් පැය 45 බ්‍රේක් දෙකයි, පැය 24 බ්‍රේක් දෙකයි. මොකද ආයතනයෙන් ඕගොල්ලගෙන්
උපරිම සේවය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ උපරිම සේවය ඕගොල්ලන්ගෙන් ගන්නවා එතනදී. ඒක නිසා ඒ ගැන හැම කෙනෙක්ම අවබෝධ වෙන්න. එතකොට සතියේකට වැඩ කරන්න තියෙන පැය ගාණ. පැය 56යි. පැය 90ක් කරන්න පුළුවන්. පැය 88 කරන්න පුළුවන්. පැය 79 කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදවල දැම්ම ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වුණාට නමුත් ඕගොල්ලන්ට අර අපි ඒගොල්ලෝ හැම වෙලාවෙම කියන්නේ ඕගොල්ලෝ වෙලාව කියන දේ මැනේජ් කරගන්න try කරන්න. මම අර කලින් පෙන්වෙත් දැන් මංජුල කිව්වා වගේ ඇත්තටම දැන් අපේ විදේශගත වෙලා ඉන්න අපේ රියදුරෝ ඉන්න ඕගොල්ලගේ සමිතිසගාව ආයතනයේ වැඩ කරලා මේව කරලා ඉන්න සේවකයෝ ඒගොල්ලට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. මේ මොකද මම කියලා දීපු කලින් තිබිච්ච ඕගොල්ලට තිබිච්ච මෙන්න මේ වගේ සලකුණු ටිකක් එක්ක ඒ සලකුණු ටික හැම කෙනෙක්ම මේ සලකුණු ටික ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ඇඳක් දාලා තියෙන්නේ පාරේදී නිදාගන්න කියලා නෙමෙයි වාහනේ ඇතුලේ ඇඳක් තියෙනවා. ඒක ගැන අවබෝධය ගැටලුවක් කරගන්න එපා. ඩ්‍රයිවිං මෝඩ් එකක් කියන එක මොකක්ද කියලා තියෙනවා. බ්‍රේක් එකක් ගන්න විදිහ කොහොමද කියලා තියෙනවා. ඒ බ්‍රේක් එක කඩලා හදාගන්න විදිහ සිස්ටම් එකක් අපි ඕගොල්ලන්ට එවලා තියෙනවා. මේ පේපර් සෙට් එක අනුව මේ සිස්ටම් එක දාලා තියෙනවා. පැය 4ක් ඩ්‍රයිවිං කරලා විනාඩි 15 ගන්නවද පැය දෙකකින් කාල සීමාවක් ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් සමුන්ගේ මැනේජ්මන්ට් එක සමුන් කරගන්න විදිය කොහොමද කියන දේ ගමන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ පැය දෙකමාරකින් විනාඩි 30 මේ කිසිම මොහොතකදී මේ 45 ගන්නකොට විනාඩි 46ක් ඉඳලා යනවා මිසක් කොයි වෙලාවකවත් විනාඩි 44කදී අදින්න එපා. එහෙම වුණොත් ඔයාගේ බ්‍රේක් එක කම්ප්ලීට්ලි බ්‍රේක් එකක් වෙන්නේ නැති ගැටලුවක් එතෙන්දී එනවා. ඒක ඒ ගැන අවබෝධයෙන් ඉන්න. ඒක මේ ටික අදාළ නොවුනත් මේක නිව්කමර්ස්ලාත් ඇති ජූනියර්ස්ලාත් ඇති මේක අපි වැඩසටහනේදී මේ දේවල් කැටගරිස් කරලා කරන්නම්කෝ අපිට පොඩි කාල සීමාවක් එක්ක දැන් තියෙන ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක අපිට ඕගොල්ලන්ට ඒක දී ගන්න විදිහ මැනේජ් කරගන්න බැරි වුණා මේ ටිකේ මට. ඒක මොකද මම අද මගේ මේ ඕගොල්ලන්ට මම ෆෝන් එකේ ලොග් ඉන්නේ ෆෝන් එකේ ලොග් වෙන්න බැරි වුණා. ඉතින් මේ වගේ අපි ටික හැම දෙයක්ම සටහන් කරලා මේව කරලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ පොරවල් කියන්නේ ඕගොල්ලෝ සමහරට හිතන්නකො අර කෙටේරිය තියෙන ඕගොල්ලෝ කෙටේරිය කියන එක. ඒ කියන්නේ කෙටේරි දෙකක් දෙපැත්තට වගේ තියෙන එකක් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන. මේ තියෙන්නේ මැද්දේ තියෙන්නේ අන්නේ ඒක තමයි. ඒ තියෙන මේව එක තමයි මේ මැද්දේ තියෙන්නේ. ඒකට කියන්නේ ගොඩක් වෙලාට අද ඇක්ටිවේට් කියලා. අද ඇක්ටිවේට් එක මම පස්සේ තේරුම් කරලා දෙන්නම් මොකක්ද හේතුව කියන එක. නමුත් ඕගොල්ලෝ ආයතනෙ ගිහිල්ලා ඕගොල්ලෝ ගිහින්ච්ච බාණ්ඩ අන්ලෝඩ් කරනවා නම් ඕගොල්ලෝ වාහනේදී අනිවාර්යෙන් ඒක උඩ තකෝ එක කියන එක ඕගොල්ලෝ පෙන්නලා තියෙනවා. අන් එතෙන්දී ඒ අද ඇක්ටිවේට් කියන එක ඕගොල්ලෝ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක පාවිච්චි කරේ නැති හේතුවකදී ඕගොල්ලන්ට මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් ඕගොල්ලෝ ඉන්ෂුරන්ස් එක ක්ලේම් කරන්නේ නැහැ. මොකද ඔයා එතෙන්දී ඉඳලා තියෙන්නේ ෆස්ට් එක. එතකොට අපිත් එක්ක වැඩ කරපු සහෝදරයන්ට ගොඩක් මේ සම්බන්ධ වෙච්ච අය කියනවා මට මෙච්චර දඩ ප්‍රමාණයක් හම්බුණා මට මෙච්චර හම්බුණා. එතකොට ඕගොල්ලෝ ගත්ත වැටුප ඕගොල්ලන්ට දඩ වලට ගෙවලා නිකා ඉන්න නෙමෙයි ඕගොල්ලෝ අර විදේශගත වෙන්නේ. ඒක නිසා ඒ ගැන අවබෝධයක් හරියට පැහැදිලිතාවයක් නැතුව ඒක කරන්න ගියාම මුණ දෙන්න වෙන්නේ ඒ වගේ ගැටලුවකට. ඒක නිසා ඒක ගැන අවබෝධය ඇති කරගන්න. අනිත් එක තමයි සමහරට ඔයගොල්ලන්ට කර්ටන් ට්‍රක් හම්බ වෙනවා, පීසර් හම්බ වෙනවා, අර හම්බ වෙනවා කියලා එක මත එකම ඉන්න එපා. පෙලක් තැන් වලදී ඕගොල්ලන්ට මේ ඇතුලේ පටවන්නේ ටේලරේ දනුකන විශාල වැඩ කරන යුරෝපේ වැඩ කරන අය දන්නේ නැති. යුරෝ පැලට් කියන එක. යුරෝ පැලට් 33යි පටවන්නේ. 33ක් තමයි පටවන. 33ට වැඩි ප්‍රමාණයක් පටවනවා ඒක උඩ තියලා. ඒක ඕක ගලලා ගැටලුවක් කරගන්න එපා. නමුත් ටේලරේ එක දුර මීටර් 13.7 13.7යි එක්සල් 3යි තියෙන්නේ. එක්සල් 3න් එක්සල් 2ක් ඉස්සෙනවා. මෙන්න මේ මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මට ආයතනයක ඇතුළට ගියාට පස්සේ මගෙන් අහනවා මොකද ඉස්සරහා එක්සල් එකට අවශ්‍ය බර ප්‍රමාණයක් තියෙනවා. පිටිපස්සේ එක්සල් එකට අවශ්‍ය බර ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඇක්සල් එකේ බර නිතරම රඳව පවත්වා ගන්න කොහොමද කියන එක ගැන අවබෝධයක් තියාගන්න. ඒක වාහනේ තියෙන ඔප්ෂන් එක ඕගොල්ලන්ට ඒක තීරණය කරගන්න පුළුවන්.
දැන් දීලා තියෙන සමහරට මට පටවන්න තියෙන පැලට් ප්‍රමාණය අඩු නම් මට පැලට් 24ක් ගහන්න තියෙනවා නම් ඒක ගහන ක්‍රමය. ඒ කියන්නේ මේක අහනවා. ඕගොල්ලෝගෙන් ආයතනයකදී මේක අහනවා ඕගොල්ලෝ මොන ආකාරයකටද කැමති මේකෙන්. ඒ කියන්නේ එතකොට ආයතන ඒ පටවන ආයතනෙදී ඕගොල්ලන්ට ඒගොල්ලෝ වගකීම ගන්න නැතුව ඕගොල්ලන්ට වගකීම දෙන්නේ ඕගොල්ලෝ ඒ පිළිබඳව දැනුවත් වීමක් ඇති කියලා හිතන. ඕගොල්ලන්ට පේන ඇති මේ සම්පූර්ණ පාට වෙලා තියෙනවා හිස්කොටු තියෙනවා. අන්න ඒ වගේ දේවල් එතෙන්ට හේතු වෙන්න හේතුව පාරේදී ඕගොල්ලගේ එක්සල් මේවා එකේ weight එක චෙක් කරොත් එක්සල් weight එක චෙක් කරොත් ඒ ෆයින් එක දෙන්නේ කෙලින්ම කාටද රියදුරාට. මොකද රියදුරාගේ අවබෝධය නැතිවීම නිසා මේ පිළිබඳ දැනුවත් වීමක් නැති නිසා තමයි ඕගොල්ලන්ට එතෙන්දි මේ සම්බන්ධව හරියට මේ ඇක්සල් මේ විදිහට පැටවුවොත් ඒ පටවන බරේදී ඒ ඇක්සල් weight එක සමානව විදිහට ඒ කියන්නේ ෆ්‍රන්ට් ඇක්සල් එකට weight එක කොච්චරද සෙකන්ඩ් ඇක්සල් එකට weight එක කොච්චරද අනිත් ඇක්සල් තුනේ තිබිය යුතු weight එක කොච්චරද කියන එක මේ තියෙන ප්‍රමාණය මේ භාණ්ඩ පැටවීමේදී ඒගොල්ලෝ ඒ බරත් එක්ක වෙනස් වීමක් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා පැහැදිලිවම මට හිතෙනවා පේනවායි කියලා. අන්න ඒ වගේ මේක මට මේ ආයතනයේ දීලා මම ෆීල් කරාට පස්සේ ඒගොල්ලෝ අහනවා සම්පූර්ණම මේ පැත්තේ ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන මේවා එක මේකේ තියෙන සම්පූර්ණම හිස් ටේලරේ මේවා එක එතෙන්දි තමයි ඒගොල්ලෝ මේක පිටිපස්සේ සටහන් කරලා තියෙනවා. මේක ගැන ඔයගොල්ලෝ ගැටලුවක් කරගන්න බෑ. මම ගෙනියන භාණ්ඩ මොනවද කෑමද මොනවද පටවන්නේ පයිනැපල්ද බනානාද ඒ කියන එක මම කරන ජොබ් එකත් එක්ක අනුව ඒවා මට වෙලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට මෙතන පෙන්නනවා ඇති මෙතන ඕගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ දන්නවා මේ පයිනැපල් ඔයගොල්ලන්ට පේන ඇති මේ පයිනැපල් ගෙඩියේ තියෙන මෙතන මේ ප්‍රමාණය කොච්චර බර ප්‍රමාණයකද ඒ ටික මේව කරගන්න ඕනි කියන එක තියෙනවා. මේක පිටිපස්සේ සටහන් කරලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේන ඇති හොඳට පැහැදිලිව මෙන්න මේ තියෙන්නේ මේ යුරෝ පැලට් එක කියන එක. ඒ යුරෝ පැලට් එක තමයි ඕගොල්ලන්ට මේ පෙන්වන්න කරලා තියෙන්නේ. මොකද මේ යුරෝපයේ තුලදී පැලට් එකක් උඩ තමයි හැම බර පැටවීමම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ සම්බන්ධව ඒ ටික පේපර් ටික අරගෙන බලා ගන්න. අනිත් අවශ්‍ය කරන පේපර් ටික ඒ කියන්නේ මේ පේපර් බැලීමෙන් තුලින් ගැටලුවක් ඇති වෙනවා. ඒ සම්බන්ධව දැනුවත් කරන්න ඔයගොල්ලෝ පේනට අපි තමයි යුරෝපයට ඇවිල්ලා ඒෂියන්ලා තමයි. ඒෂියන්ලා. ඒ කියන්නේ අපි ඒෂියන්ලා තමයි වැඩිම ප්‍රමාණයක් වැඩ කරන්නේ. වැඩිම පැය ගණනක්. ඒ කියන්නේ මේ රටවල් වල වැඩ කරන්නේ සති 3යි. සති 3ක් වැඩ කරනවා එක සතියක් බ්‍රේක් වෙනවා. නමුත් අපිට වගකීමක් කියන්නේ අපි ඇවිල්ලා වැඩ කරන්න ගියාම අපිට වැඩ කරන්න තියෙනවා මාසයක්. අපිට කියන්නේ අපි වැඩ කරනවා මාසයක්. මම කන්ටිනියු මාසයක්ම වැඩ කරනවා. එතෙන්දි තමයි අපිට අර කිව්ව පැය 24 පැය 45 බ්‍රේක් එක වෙනම හම්බෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලට ඕගොල්ලෝ try කරන්න කල වේලාව මැනේජ් කරන්න. දැන් ඕගොල්ලෝ දන්නවා මගේ විතන මාත් එක්ක පාසල් අවදීදී ඉගෙන ගත්ත යාළුවෙක් ඉන්නවා. ඔහු රියදුරෙක් නෙමෙයි. නමුත් ඔහුට වැදගත් වීමක් අත්දැකීමක් ලබා ගන්න මේ වැඩසටහනත් එක්ක මොකද්ද මේකේ වෙන්නේ මොනවද මේගොල්ලෝ මේ කියලා දෙන්නේ කියන එකට එයාගේ කැමැත්තෙන් එයාගේ උනන්දුවෙන් එයාත් ඉදිරිපත් වෙලා එයාත් ඉන්නවාද මෙතන අපිත් එක්ක මීටින් එකේ ඉන්නවා. එයා දැන් ඉන්නේ ප්‍රංශේ. ඒ සම්බන්ධව ඒ කියන්නේ ඩ්‍රයිවර් කෙනෙකුට එයා ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. එයා ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න උනන්දුවක් අවශ්‍යතාවයක් නෙමෙයි. නමුත් මේ දැනීම කියන දේ ලබා දෙනවා නම් මේ වගේ ඕගොල්ලන්ට මුදලක් අය නොකර ඒ දැනීම ලබා ගන්න තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මොකද්ද මේක වෙන්නේ? මේගොල්ලෝ කියලා දෙන්නේ මොකද්ද? මොන වගේ දේවල්ද කියලා දෙන්නේ? ඔයගොල්ලන්ට දැන් පේන්නේ මයි පිටිපස්සේ මේ දේශ ජාතිකයේ කියන්නේ දැන්ට යුද්ධ තියෙන රට එයාත් ඇවිල්ලා රියදුරෙක්. එයාගේ වීකෙන්ඩ්ලි බ්‍රේක් එකට තමයි එයා ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ සතියක් සති 3ක් වැඩ කරලා එක සතියක විවේක කාලය ගන්න තමයි එයා ඇවිල්ලා ඉන්නේ. සතියේ විවේක කාලය එයා ගන්නවා. එයාගේ අර මම ඔයගලට කලින් පෙන්නපු තකෝ එක ගලවලා එයා ඒ විවේක කාලය ලබා ගන්නවා. ඉතින් ගොඩක් දැනුම ඔයගොල්ලන්ට එකපාරම දෙන්න හේතුවක් නෑ. ඒ අනිත් එක තමයි ඔයගොල්ලන්ට මේ රටවල් එක කලිනුත් කියලා දීලා ඇති මේ රටවල් එක්ක ක්‍රොස් වෙනකොට ඒ ස්ලැප් එකේ දැනීමක් ඇති වෙන්න ඕනේ. අනිත් එක ඔයගොල්ලෝ ඒ රටේදී පටන් ගන්නකොට බිගින් දාන්න වෙනවා. ඒ බිගින් දාන්න වෙන්නේ කොහොමද? බිගින් දාන්නේ මොකක්ද හේතුව? බිගින් දාන්නේ බෝඩර් එක ක්‍රොස් වෙනකොට. ඉතින් ඒ වගේ තියෙනවා. තව තියෙනවා ඔයගොල්ලන්ට ඒක නම් අදගත් වෙයි සමහර විට මෙන්න මේ වගේ working flow. ඒ කියන්නේ
කුණු අදින වැඩ කරන ඒවා. අර ලංකාවට ආව එකපාරක් ඔයගොල්ලන්ට මතක ඇති කුණු වගේක් ආවා ලංකාවට. අන්න ඒ වගේ මේකේ working flow එකක් තියෙනවා. මේකේ සිස්ටම් එක ගොඩක් වෙනස්. මොකද මේක ඇතුලේ තියෙන අර ලංකාවේ වගේ ෆිපර් කරලා අන්ලෝඩ් කරන එක නෙමෙයි තියෙන්නේ. මේක ඇතුලේ තියෙන මේ ස්විච් සෙට් එකත් එක්ක මේව කරලා මේ වගේ දැනීමක් උඩ එක්ක සමහරට රියදුරේ මුදා හරින්න ඉඩ තියෙනවා. එතකොට ඔහු ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිව දැන්. අන්න ඒ සම්බන්ධව ඒක ලොකු හෙඩෙක් එකක් ගන්න එපා. ඒක working flow එකක් කියලා ඒක වෙනම ගොඩක් වෙලා ට්‍රේනින් එකක් හම්බෙයි. ඕගොල්ලට අර අපේ මංජුල දුකෝද නම මට පොඩ්ඩක් නම මතක කරගන්න. අන්න එයා කිව්ව විදිහට ඕගොල්ලට රිවර්ස් එක ගහනකොට චමින්ද සර් කියලා දීලා ඇති රිවර්ස් කරන විදිය, වාහනේ ඉඳ ගන්න විදිය, සීට් බෙල්ට් එක දා ගන්න විදිය. සමහරට දැන් නම් ගොඩක් වෙලාට යුරෝපයේ තියෙන සයිට් කන්නාඩි නැති කැමරා තියෙන මේ ළඟදී යාළුවෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කලිනුත් පෙන්නලා ඇති මීටින් එකේදී කැමරා සම්බන්ධව ඒ කියන්නේ සයිට් කන්නාඩි නෑ. එතකොට තමුන්ගේ ඇහැ වෙනම තැනකට හුරු කරගන්න ඕනේ. ඒ කැම් එක ඇතුලේ තියෙන්නේ ඒක ඩිස්ප්ලේ එක කැම් එක පිටින් තියෙන්නේ. ඒ වගේ වගකීමක් දැරිය හැකි පුද්ගලයෙක් විදිහට එන්න මම මේ ළඟදී ඔයගොල්ලන්ට ගෲප් එකට දාලා ඇති ලංකාවේ මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් ලංකාවේ රියදුරෙක් ඔයා කරන්නේ ත්‍රිවිල් රැකියාවක්ද ඔයා කරන්නේ රැකියාව සම්බන්ධ වැදගත්කමක් නෙමෙයි. නමුත් ඔබ රියදුරෙක් කියනක වාහනයක් කෙලවනවා නම් ඒක සම්මත වෙච්ච දෙයක්. ඔබට ලයිසන් එකක් දීලා තියෙනවා නම් ඔබ රියදුරෙක් වෘත්තියක් හැටියට හරි කොහොම හරි වාරියක් ධාවනය කරනවා නම් ආ රියදුරෙක්. අන්න එතෙන්දි මතක තියාගන්න තමුන්ගේ වගකීම කරන්න. මම හිතන්නේ ඒ ගෲප් එකේ ගොඩක් අය බලලා තිබ්බ කවුරුත් කැමැත්තක් නැති වෙන්නේ නැති ඒ දාපු වීඩියෝ එකට ලයික් එකක් ඒවම මට අදාළ වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් වගකීමක් ඇතුව බාර දීපු දෙයක්. ඒ කියන්නේ පොඩි කේක් එකක්. ඒ කියන්නේ තව කෙනෙක් ඕඩර් කරපු කේක් එකක් ඒ රියදුරාට බාර දීලා තියෙනවා. එයාගේ කියන්නේ ගෙවීම යුතු මුදල ගෙවලා මේ දේ බාර දෙන්න කියලා. එතකොට මම මේ වීඩියෝ එක බලපුවහම මටම දුක දෙනවා. එච්චර වගකීමක්වත් දරන්න බැරි කෙනෙක්ද රියදුරෙක් නෑ. ආවන්න. ඒක නිසා ඕගොල්ලෝ ඒ තත්ත්වයටපත් වෙන්න එපා. ඒක මොකද ඕගොල්ලෝ විදේශගත යුරෝපයට එන්නේ ඕගොල්ලෝ ඊට වැඩිය ලොකු වගකීම් කොටසක් දරන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි ඕගොල්ලෝ යුරෝපේ පිළිගන්නේ. මොකද අපේ රැකියාව අපි සක්‍රීය දුරින් විදිහට ඉන්න මේ රැකියාව මේ ලේඩිස්ලත් කරනවා. වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ්ත් ඩ්‍රයිවිං කරනවා. ඒක නිසා ඕගොල්ලෝ අන්න ඒ පිළිබඳව වගකීමක් ගන්න පුළුවන් විදිහේ පුද්ගලෙක් විදිහටපත් කරලා මෙහෙට ගෙන ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ගොඩක් අය අපෝ අපිට ඔක් ගිහින් කරන්න පුළුවන් නෑ. ඔයගොල්ලෝ තේරෙන්නේ නැති අර අපි කලින් දැනුවත් කරා දැන් ලිතිවේනියාවේ ඉන්න කෙනා කොච්චර දේවල් වලට මූණ දෙන්න වෙනවද මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවද කියන එක. එතෙන්දී අන්න ඒ පිළිබඳව හින්දා තමයි වගකීම කියන දේ ඕගොල්ලෝ හරියට දැනුවත් වීමක් වෙලා ඒ වගකීම දරන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඒ විදිහට එන්න. ඒක නිසා ඒ දේවල් පිළිබඳව කලින් මේවා කරන්න. අනිත් එක තමයි මේ ළඟදී තවත් විදේශගත වෙලා ඉච්චපු අපේ යාළුවෙක්. අනික මේ ඕගොල්ලන්ට මේ පේපර් එක සාමාන්‍ය යුරෝපයේ තුලදී වාහනයක් රියදුරෙක් වාහනයක් ගන්නවා නම් මෙන්න මේ අවශ්‍ය කරන භාණ්ඩ සෙට් එක වාහනය තුල තිබිය යුතුයි. ඒක ආයතනයේ විසින් සපයනු ලබනවා. මේ සියලුම දේවල් ඇතුළත් වෙච්ච වාහනයක් තමයි ඕගොල්ලෝ රියදුරෙක් විදිහට ආයතනයෙන් වාහනේ බාර ගන්නකොට ගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා ඇති සේෆ්ටි ජැකට් එක, ට්‍රයිඇන්ගල් එක, ඒ අවශ්‍ය කරන දේවල් මොනවද ඒවා තියෙන්න ඕනේ. මේ ලයිටින් මේවා හැම දෙයක්ම අදාළ වෙන. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ දේ අඩුපාඩුවක් තියෙනවා, මෙන්න මෙතන මේක අඩුපාඩුවක් තියෙනවා, මේක අඩුපාඩුවක් තියෙනවා, ඒ දේ මට ලබා දෙන්න. මොකද මට මේ ප්‍රශ්නෙට බඩ මුදල දුන්නාට පස්සේ ඔයාගෙන් ඒක කපා ගන්නවා. ඒක ආයතනයේ ගැටලුවක් නෙමෙයි. නමුත් ඔබ ආයතනයේ තුලදී වාහනයේ වගකීමක් හැටියට බාර ගන්න රියදුරෙක් නම් මේ දේවල් පිළිබඳව දැනුවත් වීමක් වෙලා වෙන්න ඕනේ. ඕගොල්ලෝ වාහනේ බාර ගන්න මේ වගේ ටෝච් තියෙනවා. ඒ වගේ අනික ඔයගොල්ලන්ට මට පෙන්වන්න විදිහක් නැහැ. මම පෙන්වන්නම් ලබන ඊළඟ වැඩසටහනකදී ඔයගොල්ලන්ට ඒක පෙන්වුම් කරන්න. මගේ යාළුවෙක්ගේ තියෙනවා මේ කියන්නේ යාළුවෙක් ගාව තියෙන මම ගෙනල්ලා පෙන්නන. ඕගොල්ලෝ ඇතුලේ තියෙන ඕගොල්ලන්ට හැම වෙලාවෙම කියන්නේ ඕගොල්ලෝ වෙලාව කලාව මැනේජ් කරගන්න කියන තකෝ එක ගැන පිළිබඳව. එතන එකේ තියෙනවා පොඩි print roller. අන්නේ print roller ඕගොල්ලන්ගේ මැෂින් එකේ නැත්තම් ඒකත් ඕගොල්ලන්ට
පොලිසියෙන් නැග්ගාම print එකක් කර ඔයාගේ print එක ඔයා බලලා නැත්තම් ඒ වෙලෙදී ඔයාගේ print එකක් නැත්තම් ඔයාට එතෙන්දිත් ෆයින් එකක් හම්බ වෙනවා. එතෙන්දිත් ඒගොල්ලෝ ෆයින් කරනවා රියදුරාගේ නොසැලකිලිතාවය. රියදුරෙක්ගේ නොසැලකිලිතාවය නිසා ඒ print එක නැති නිසා මේවා කරන්න තියෙනවා. හොඳට මතක තියාගන්න ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට තව ගොඩක් දේවල් පෙන්눔 කරන්න මේවා කරන් තියෙනවා ඉදිරි වැඩසටහන් වලදී මේවා කරන්න මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මෙහි ලංකාවේ වගේ තෙල් ගහලා දෙන්න කවුරුත් නැහැ. තෙල් ගහ ගන්න ඕනේ ඕගොල්ලමයි. ඕගොල්ලන්ට ඒ වගේ බෑන්ක් කාඩ් ටික මම කල්ලුත් වෙනලා තියෙන මෙන්න මේ වගේ කාඩ් වගේක් දෙනවා. ඒ පින් නම්බර් එක කිසිම වෙලාවක මේ කාඩ් එකත් එක්ක තියාගන්න එපා. ඒ පින් නම්බර් එක වෙනම පෞද්ගලිකව තියාගන්න මේ වගේ සුළු ප්‍රමාණයක් විතරයි මේ විතරනේ සම්බන්ධ කරලා තියෙන සුළු ප්‍රමාණයක් විතරයි. නමුත් ගොඩක් ආයතන වල කාඩ් දෙනවා. එතකොට මේ IDS කියන එක මේ යුරෝපය තුල හැම රටකම වගේ මේ IDS සෙට් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ගේ ඉන්දියන් පිරීම් කරන්න පුළුවන් IDS සෙට් එකකින් විතරයි නම් අන්න ඒ IDS සෙට් එකක් මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා නේද ලොකේෂන් හොයාගන්න කියලා. එතකොට ආයතනයෙන් සමහර වෙලාවට දෙන අවස්ථාවක් තියෙනවා. සමහරලාට ඕගොල්ලන්ට හොයාගන්න සිද්ධ වෙනවා. ඒක ටයිපින් කරලා කොහෙද IDS සෙට් එකක් තියෙන්නේ, කොහෙද LNG තියෙන්නේ, සෙල් සෙට් එකක් කොහෙද තියෙන්නේ. ඕගොල්ලන්ට සෙල් කියන එකත් මේ යුරෝපය තුල වැඩිපුරම භාවිත වෙන දෙයක්. සෙල් කම්පැනි එක මේ තියෙන්නේ සෙල් කාඩ් එකක් තමයි. මේකෙන් ඕගොල්ලන්ට නෙදර්ලන්ඩ් වල රූට් ටැක්ස් කැපෙන මේවා එකක් මැෂින් එකක් වාහනය තුල නැහැ. වාහනය තුලත් නැහැ. ඕගොල්ලෝ දැනුවත් මම නෙදර්ලන්ඩ් යන්නේ. මම නම් සමහර කම්පැනි වලින් දාලා දෙනවා. සමහර කම්පැනි වලින් මේ යුරෝ යුනිට් එක දාලා දෙන්නේ නැහැ. ඒක අපිම තමයි net එකට ගිහිල්ලා ඒකේ link එක දෙනවා. ඒකට ගිහිල්ලා අපිම fill කරලා අපේ Excel ප්‍රමාණය කියලා අපි පළවෙනියෙන් දාන්න ඕනේ යුරෝ 6 කියන එක. යුරෝ 6 වාහනයක් තමයි යුරෝ 6 කියන වාහනයක් තමයි යුරෝපේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් පාවිච්චි කරන්නේ යුරෝ 6 කියන එකට දාන්න වෙනවා. එතෙන්දී ඒ ටික fill කරලා තමගේ වාහනේ නම්බර එක fill කරලා මේ කාඩ් එකේ තියෙන නම්බර එක fill කරලා මේව කරන්න වෙනවා. මොකද මේ කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා පොඩි අංකයක්. ඒ කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංකේ මට පෙන්වන්න විදිහක් නෑ. මම ගාව දැන් කාඩ් නෑ. මේ කාඩ් එකේ අනිත් පැත්තේ සටහන් වෙනවා කළු තීරුවේ. ඔයගොල්ලෝ බෑන්ක් කාඩ් තියෙන දන්නවා ඇති බෑන්ක් කාඩ් එකේ. අන්නේ කළු අංකය වෙන කෙනෙකුගේ අතට ගියොත් මේ කාඩ් එක නැතත් ඔයාගේ කාඩ් එක යාට පරිහරණය කරන්න පුළුවන් හැකියාවක් වෙනවා. රියදුරේ ගොඩක් වෙලාවට අපිට ආයතනෙන් දැනුවත් කරනවා. අපිට කාඩ් ටික දුන්නත් අපිට දෙන්නේ වෙනම WhatsApp එකට දෙනවා කාඩ් PIN නම්බර් ටික. එතකොට මොකද අපේ කාඩ් ටික වැටුණා PIN නම්බර් එක අපේ අතින් ගිලිහෙන්නේ නැති වෙන්න ඒ වගේ දේවල් වෙනවා. මේ IDS කාඩ් කියන එකත් හැම තැනකදීම පාවිච්චි වෙනවා. ගොඩක් කාඩ් තියෙනවා. මම ඒ අනිත් කාඩ් ටික නම් මම ගාව නැහැ. මම බලන්න ඒක print tag කරලා ඕගොල්ලන්ට මේව කරලා දෙන්න පුළුවන්ද කියන එක. ඕගොල්ලන්ට මම කිව්ව මේ දැන් ඕගොල්ලෝ ට්‍රේනින් වෙන Excel එකට වෙනස් site 3Excel තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ටේලර් එක 3Excel එක. ඕගොල්ලන්ට මේ පේනවා ඇති මෙන්න මේක තමයි ඕගොල්ලන්ට මම කිව්ව working flow එක. මේකේ මේ තියෙන ඔයගොල්ලන්ට පැහැදිලි නැතුව ඇති මේක black and white නිසා මෙන්න මේ තියෙන ඇතුලේ තියෙන මේ පටි ටික ඔයගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ස්විච් සෙට් එක තමයි මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඒ ගැන ලොකු ගැටලුවක් කරගන්න එපා. නමුත් දැනුවත් වීමක් වෙන්න ඕනේ. දැනුවත් වීමක් සිදු වෙන්න ඕන නිසා තමයි පෙන්නුවේ. ඒක working flow එකක් කියන එක මොකද්ද කියන එක ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව දැනුවත් වීමක් වෙන්න හැම වෙලාවෙම වගකීම් දරන්න පුළුවන් උත්සාහ කරන්න. මේකේ තියෙනවා ඔයගොල්ලන්ට මේව කරන්න වෙයි. ගොඩක් දුරට ඒ අවස්ථාවලදී ඒව පාවිච්චි කරන්න සිද්ධ දොර තල්ලු කරන මේ ටකෝ එකේ ෆොටෝ එකක් තමයි තියෙන්නේ. මේකත් මම කමෙන්ට් එකකට දීලා තියෙන ඒවල තියෙනවා. මෙන්න මේක තමයි ටකෝ එක කියන්නේ. මේක ගලවන ඕගොල්ලන්ට මේ පැහැදිලි නැතුව ඇති මෙතන පෙන්නුම් කරනවා මේ print roll අර මම ඔයගොල්ලන්ට කිව්ව print එක මේකේ roll එක තියෙන්න ඕනේ කියලා. මේකත් print අරන් ඉවර වුණොත් මේ roll එක නැති වෙනවා. අන්නේ print roll එක තියෙන්න ඕනේ. ඒක ගැන අවබෝධයක් වෙන්න. මේකේ පොඩි සටහන් කිරීමක් තියෙන්නේ මෙතන ඊතල දෙකක් තියෙනවා. එතන එහා පැත්තේ තියෙනවා මොබයිල් ෆෝන් එකේ තියෙනවා ඒ කට් බටන් එකක්. ආපහු තියෙනවා පල්ලෙහා මිනිස් රූප දෙකක්. ඔයගොල්ලන්ට මාරුවෙන් මාරුවට මේ ටකෝ එක දෙපැත්ත මාරු කරලා මේවා කරන්න වෙනවා.
ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේක මම උත්සාහ කරන්නම් A2Z ඔයගොල්ලන්ට දෙන්න. මේ කාගේ හරි කරුණා කරලා මයික් එකක් මියුට් මේ අන්මියුට් වෙලා තියෙනවා. චුට්ටක් බලන්න. මෙන්න මෙතෙන්දි මේ තියෙන්නේ ඒ මිනිස් රූප දෙක. මේකේ සටහන් වෙන විදිහ අන්න ඒ වගේ මිනිස් රූප දෙකක් තියෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දි මේ ඕගොල්ලන්ට කිව්වේ මේ කාඩ්පත ගලවන්න වෙන්නේ මේ මිනිස් රූපය මේවා කිරීමෙන් තමයි ඒක මේවා වෙනවා සයින් බෝඩ් පිළිබඳව දැනුවත් වීමට ගොඩක් වීඩියෝ වල තියෙන ඕගොල්ලගේ වාහනේ පළල ප්‍රමාණය දැනුවත්ව නැත්නම් 2.3 කියලා පාර යනකොට ගහලා තියෙනවා එක ට්‍රැක් එකක් මෙහෙම ගහලා තියෙනවා අනිත් ට්‍රැක් එකේ තියෙනවා 2.3 කියලා. එතකොට එතෙන්දී ඕගොල්ලන්ට ගහලා තියෙනවා ඕල්ටෙක් කරන්න බෑ කියලා සයින් බෝඩ් එකක් එතෙන්දී නැහැ. නමුත් ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ 2.3 කියන එකේ අපේ පළල ප්‍රමාණය එතෙන්දී කොහොමත් අරකට මැච් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ට්‍රැක් එකේ ට්‍රක් එකක් ධාවනය කිරීමේ හැකියාව කොහොමත් අපිට නැති බව හොඳට තේරුම් ගන්න. මොකද එතෙන්දී සයින් බෝඩ් එකක් නැහැ ඔයගොල්ලන්ට ට්‍රක් එක ඕල්ටෙක් කරන්න. ඔව්. එහෙනම් මේ ට්‍රැකෝ එකේ මේ පිච් එකක් තියෙනවා නම් කට්ටියට බලන්න පුළුවන්. අන්න ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අර මම ඔයගොල්ලන්ට පැහැදිලි කරපු එක 2 ඊතල දෙක තියෙනවා දෙපැත්තට අන්න ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති ඔන්න ඕක වැදගත්ම දෙයක් මොකද හැම අවස්ථාවකදීම ඕගොල්ලෝ පාවිච්චි කිරිය යුතු දෙයක් ඕගොල්ලෝ ඒ වගකීම දරන්න ඕනේ දනුක නදීෂාන් ඕන්න ඕකේ දැන් ඕක දනුක කරුණ ඉන්දික ලියනගේ පෙන්වන්නේ දැන් ඔතෙන්දී ඉන්දික පෙන්වන්න චුට්ටක් ඕකේ ලැග් ඕකේ එක දෙන්න මෙනු එකට යන්න පුළුවන් නේද? ඔයා බ්‍රේක් එක දින්නේ. ඔයගලට පේනවා ඇති ඔතනදී ඔම්බා රයිට් හරි ඔයගලට පේනවා ඇති ඩ්‍රයිවිං 1 කියලා එකක්. ඩ්‍රයිවර් 1. එතකොට ආයි පේනවා ඩ්‍රයිවර් 2 කියලා එකක්. ඔයගලට පේනවා ඇති ඩ්‍රයිවර් 2 කියන එක. ඩ්‍රයිවර් 1 කියන එක. තව යන්නේ අතට ඉන්දික. ඔයගලට පේනවා ඇති ඔන්න ඔතෙන්දී vehicles කියලා එකක්. ඔයගලට පෙන්눔 කරනවා. ඒක ඕකේ කරන්න පුළුවන්. ගැටලුවක් නෑ ඒක පොඩ්ඩක් ඕකේ කරන්න. ඕකේ එක දෙන්න එකට. පේන්නේ නැහැ. ඔබ රයිට්. අපිට පේන්නේ නැහැ. කාටද පේන්නේ නැති කෙනා කවුද පේන්නේ නැත්තේ? පේනවා කවුද බලන්න පේනවා නේ vehicles out මට පේන්නේ මට පේන්නේ මේම කරන්න ඉන්දික කතා කරන එක තියලා එයාගේ විතර ඩබල් ක්ලික් කරන්න. එතකොට එයා පේනවා. ඉන්දික අන්න ඒක කරන්න ඕගොල්ලෝ ඩබල් ක්ලික් කරන්න. මොකක්ද කරන්න ඕනේ? ඩබල් ක්ලික් කරන්න. ඉන්දිකෝ ඩබල් ක්ලික්. ඉන්දිකෝ පේන්නේ නැහැ. නෑ ඉන්දිකෝ පේන්නේ නැහැ. ඉන්දික තපෝ එක පෙන්න ගමන් ඉන්නේ ඉන්දිකෝ පේන්නේ නැති. ඩබල් ක්ලික් කරන්න ඉන්දිකෝ මටත් පේන්නේ නැතුව ගියා. මං ඉන්දිකෝ ගන්නම් චුට්ටක් ඉන්න. හරි පේනවා දැන් එහෙම කරපුම් පේනවා. පේනව නේද? හරි. පොඩ්ඩක් ඉන්න මම ඉන්දිකෝ මට ඉන්දිකෝ පේන්නේ නැතුව ගියා මට. රයිට් හරි. හරි. මට දැන් ඉන්දිකෝ පේනවා. ඉන්දික ඕකේ මට පේන්නේ නැහැ ඒ තාම. ඉන්දිකෝ ඩබල් ක්ලික් කරන්න. ඉන්දිකෝ අපෝ ඩබල් ක්ලික් කරන්න. ඔය රංජිත් අයගේ ස්ක්‍රීන් වෙනා වගේම ඉන්දිකත් ඉන්නවා. ඉන්දික ලියන එක කියලා අන්න එතන ටච් කරන දෙපාරක් එතකොට ඔයාලට ස්ක්‍රීන් එක ඕපන් වෙනවා ලෙෆ්ට් එකට නැත්නම් ස්ක්‍රීන් වගේ ෆෝන් එකෙන් නම් යන්නේ ලෙෆ්ට් එකට ස්ක්‍රීන් එක ගන්න. දැන් පේනවද ඔක්කොටම? පේනවා. හරිද? හරි. ඉන්දික ඔතෙන්දී සුට්ටක් අපිට දෙන්න ඉන්දික ඕකේ එක දීලා මෙනු එකට යන්න ආපහු පළවෙනි එකම ඕකේ කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඩ්‍රයිවර් 1 කියන එක, ඩ්‍රයිවර් 2 තියෙනවා, vehicles කියන එක යන්න හරි ඉන්දික නෑ අතන රයිට් ඔහොම ඉන්න. දැන් ඕකේ කරන්න. ඕකේ කරා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් පැය 24ක. ඒ කියන්නේ ඕගොල්ලෝ අවශ්‍ය වැරද්දක් කරොත් ඔන්න ඔතෙන්දී ඕක දැන් ආපහු ඕකේ කරන්න එපා ඔයා. හොඳද මේ ඕකේ කරන්න එපා කට් බටන් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඕක ඕගොල්ලන්ට පේනවා ඇති. ඕගොල්ලෝ පැය 24 දවසේ වැඩ කරලා වැරද්දක් කරොත් ඔන්න ඔතනින් print එකක් අරගෙන අර මං කිව්ව රෝල ඕගොල්ලෝ දාලා තියාගන්න ඕනේ. ඕකෙන් ගන්න පුළුවන්. ওই vehicles කියන එක ඕකේ කරන්න. ඕකේ කරන්න. අන්න ඕක තව එකක් යටට යන්න.
ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් එන්ටර් කරන්න දේවල් තියෙනවා. ඔයගොල්ලෝ ඒව කරන්න උත්සාහ කරන්න එපා. එන්ටර් කරන්න දේවල් තියෙනවා. ඔගේ vehicles එකේ දේවල් එන්ටර් කරන්න තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ උතන්ට යන්න එපා. අර කලින් ඔයගොල්ලන්ට පෙන්නපු පැය 24 එක තමයි මේව කරන්න ඕනේ. ඉන්දික ආපහු ඕක චුට්ටක් කට් කරලා යන්න ආපහු මෙනු එකේ පල්ලෙහාට. right. okay. ඔන්න ඔය vehicles කියන එක නෝ driver 1 එක නෙමෙයි. තව පල්ලෙහාට යන්න. තව පල්ලෙහාට යන්න. ඔය දැන් ඔයගොල්ලන්ට පේන ඇති driver 1 driver 2 කියන එක. එතකොට ඕගොල්ලෝ සමහරලාට driver තව කෙනෙක් එක්ක training වෙනවා නම් ඕගොල්ලෝ driving කරනවා නම් ওই driving 2 කියන එකේදී ඔය driving 2 එකත් ඒ වෙලේ driving mode එකට ගේන්න දැනුවත් වීමක් වෙන්න ඕනේ. ඒක ගැන දැනුවත් කිරීමක් කරන්න. ඊට පස්සේ යන්න ඉන්දිකාර vehicles කියන එක ආපහු driver 2 එකෙනුත් පල්ලෙහාට ගිහලා චුට්ටක් මේවා කරන්න. right. yes. ඕකෙනුත් තව පල්ලෙහාට යන්න. vehicles එක නේද ඉන්නේ? හරි. vehicle එකේ නෑ ආපහු උඩට ගන්න ඉන්දික. ආපහු උඩට අරගෙන ඕක ඕකේ කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති out of කියලා ඒ OUT දාලා තියෙනව නේද? අන්න ඒක නිසා ඕගොල්ලෝ වීකෙන්ඩ් බ්‍රේක් එකක් ගත්තට පස්සේ ගන්නකොට ඕගොල්ලෝ වාහනේ තකෝ එක ගලවලා ඩ්‍රයිවිං කරනවා නම් ඔන්න ඔය out of begin කියන එකේ ඕගොල්ලෝ තකෝ එකේ එතන ඕකේ කරලා තියන්න ඕනේ. මොකද ඕගොල්ලෝගේ කාඩ් පත ඕගොල්ලෝ වාහනේ මේ මැෂින් එකෙන් ගලවලා ගැලවුවට පස්සේ ඕගොල්ලගේ තකෝ එක අයිමුණයි කියන එක out of begin කියන එකේ ඕගොල්ලෝ සටහන් කරලා තියන්න ඕනේ. අනිවාර්යෙන් මේවා කරන්න ඕනේ. ඔයා බ්‍රේක් එක පැය 24කදී ඉන්නේ ඉන්දික? නෑ 9 hours break එකකින්. රයිට්. මට එතෙන්දී ඔයගොල්ලන්ට දැන් මොකද 9 hours break එක ඔයාට කීයටද ඉවර වෙන්නේ ඉන්දික? උදේට ඉවර වෙන්නේ. දැන් මම පටන් ගත්තේ 6ට. ඔව්. 6යි 12යි. ඔයා පැය 9න් හරියටම අදිනවද? මම පාන්දර 3න් පස්සේ ඉවර වෙනවා. රයිට්. හරි. ඕගොල්ලන්ට පේනවද ඔය වෙලාවත් එක්ක සටහන් වෙලා තියෙන තැන රවුමක් තියෙනවා. ඕගොල්ලන්ට පේන ඇති. හොඳට බලන්න කට්ටිය අන්න අර පොඩි රවුමක් තියෙන්නේ. අන් ඒකට තමයි කියන්නේ ඩ්‍රයිවිං මූඩ් එක කියලා. ඩ්‍රයිවිං මූඩ් එක. ඉන්දික ඔය ඊතල දෙකෙන් පල්ලෙහාට එන්න චුට්ටක්. ඊතල දෙකෙන් විතර මෙනු එකට යන්නේ නැතුව. ඔයගොල්ලන්ට පේනවද? රයිට්. තව එකක් ගන්න. මට ඉන්දිකෝ පේන්නේ නැතුව ගියා චුට්ටක් ඉන්න. පේනවද? පොඩ්ඩක් ඉන්න. රයිට් ඉන්දික කොහොම ඉන්නේ චුට්ටක්. දැන් හරි. දැන් මට පේනවා චුට්ටක් ඉන්න. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඉන්දික නවත්තලා ඉන්නකොට ඕගොල්ලන්ට පේනවද පුටුවක් තියෙනවා. එතන BDO කියන එකේ තමයි තියෙන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා ඇති පුටුවක් තියෙනවා. දැන් ඉන්දිකට තව පැය 5යි විනාඩි 58ක් ගන්න පුළුවන්. තව ටිකක් ෆෝන් එක දකුණු පැත්තට කරන්න. ෆෝන් එක පොඩ්ඩ රයිට්. ඔයගොල්ලන්ට පේනවද මෙතන කෙරෝලේ අර දැන් මං කියලා දීපු වෙලාව තියෙන. දැන් ඉන්දිකට පුළුවන් පැය 5යි විනාඩි 58කට පස්සේ තමයි මේ පැය 4මාරක් ඩ්‍රයිවිං කරන්න පුළුවන් කියන වෙලාව සටහන් වෙන්නේ එතන. ඕගොල්ලන්ට දැනුවත් වීමක් වෙන්න ඇති බලන්න. එතන ඊට පස්සේ තමයි ඒ දේ කරන්න පුළුවන්. අර කාල සීමාව ඕගොල්ලන්ට පේනවද අර H අකුර ඉන්ඩිකේට් කරනවා. අන්න ඒ H අකුර ඉන්ඩිකේට් කරනවා කියන්නේ ආ බ්‍රේක් එකේ ඉන්නේ. අර උඩ පුටුව වැටිලා තියෙන්නේ එයා රෙස්ට් එකේ ඉන්නවා කියන එක. අර මම ඕගොල්ලන්ට කිව්වේ ඇඳක් තියෙනවා කියලා. අන්න ඒ ඇඳ තියෙන්නේ වාහනය ඇතුලේ. නමුත් ඕක සටහනක් විදිහට මේගොල්ලෝ සලකුණක් විදිහට ගෙනල්ලා තින්නේ. ඒක තමයි. එතකොට මෙතන ඔයගොල්ලන්ට පැය 4මාර තියෙන තැනම පෙන්නනවා රෙස්ට් එකයි ඩ්‍රයිවිං මෝඩ් එකයි ඉර කෑල්ලකුයි ඊතලයකුයි. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ වම් පැත්තේ පැය 5යි ගාන ඉවරුණාට පස්සේ තමයි මට මේ ඩ්‍රයිවිං මෝඩ් එකට එන්න පුළුවන් හැකියාව තියෙන කියන එක ඕගොල්ලෝ තේරුම් ගන්න එතෙන්දී නැති වුණොත් එහෙම ඕගොල්ලන්ට ඒක තේරුම් ගන්න බැරි වුණොත් එතෙන්දී ගැටලුවක් එනවා. මේ හැම වෙලාවකම මේ ඊතලේ පාවිච්චි කරන්න මේ මිනිස් රූප දෙකේ ෆස්ට් සෙකන්ඩ් කියන එකේ දෙපැත්තෙම කාඩ් එක දාලා ඩ්‍රයිවිං කරන්න පුළුවන්. සමහරට මම හිතන්නේ ඉන්දිකත් කම්පැනියේ ඩබල් ඩ්‍රයිවිං යන්නේ නැති ට්‍රේනින් හරි අන්නේ අවස්ථාවේදී ඉන්දික ඕක පාවිච්චි කරන්න ඇති. ඒ පිළිබඳව දැනීමක් ඇති. අන්න ඒක පිළිබඳව දැනුවත් වෙන්න. ඉන්දිකව උතන චුට්ටක් ඔයාලට ලයිට් එක ඔන් කරලා පෙන්නන්න පුළුවන්ද? ලයිට් එකක් දාලා හරි ප්‍රින්ට් රෝල් එක දාන තැන. ඔය තියෙන්නේ ඕගොල්ලන්ට පේනවද? ඔන්න ඔය ඔතෙන් තමා අර මම ඕගොල්ලන්ට කියපු ඔය රෝල් එක පිළිබඳවත්
හැම වෙලාවකම අවබෝධයෙන් ඉන්න ඔයගොල්ලන්ට පේනව නේද කොළ කෑල්ල චුට්ටක් එළියට ඇවිල්ලා තියෙනවා. ආන් එතෙන්දී ඔයගොල්ලෝ print එකක් අරගෙන ඒක ඉරා ගන්නකොට ඒක ගලවලා ගන්නකොට ඒක අනවශ්‍ය විදිහට මේව කරන්න එපා. එක පැත්තකට මේව කරලා ඉරුවනම් ගානට ඔය විදිහට ඉරලා එනවා. දැන් මේ රෝල් එක නැති වුණත් ඕගොල්ලන්ට ෆයින් එකක් දෙනවා. හරියදී දෙන්න වෙනවා. ඉන්දික පාවිච්චි කරන වාහනය මොකද්ද? ඕගොල්ලන්ට පේනවද? ස්ටොප් බෝඩ් එකක් තියෙනවා. රයිට්. අන්න සයින් බෝඩ් එකත් පෙන්වන්න ඉන්දික. රයිට්. ස්ටොප් කරන්න කියන්නේ ඔය වගේ හැම ෆලෝ කිරිය යුතු සයින් බෝඩ් වලට ලැබෙනවා. ඒක නිසා දැනුවත් කිරීම කරේ අර අපි නාමල් කවුද එයාගේ නම මතක නෑ ලිතුවේනියා ඉන්න එක්කෙනා. එයා කිව්වේ ඔයගොල්ලන්ට අන්නේ මේවා එක මේවා කරන්න ඕනේ කියලා තමයි. ඒ වගේ හැම තැනකදීම සයින් බෝඩ් එකක් තියෙනවා. මම ගොඩක් වෙලා කතා කරා. මම හිතනවා ඉන්දිකත් ඔයගොල්ලෝ දැනුවත් කිරීම කරයි. ඉන්දික ගොඩක් ස්තුතියි අපිට ඒක පැහැදිලි කරන්න බදුනා. thank you appreciate රංජිත් අයියා. දැන් අපි මෙහෙම කතා කරමු. දැන් මම හිතන්නේ අද මීටින් එක මේ මීටින් එකට සහභාගී වුණ ට්‍රක් ඩ්‍රයිවර්ස් මම හිතන්නේ 72ක් හිටියේ. දැන් 54යි නිසා මාගේ බැටරි ඩවුන් ලා වෙන්නේ නැති. මම හිතන්නේ හැමෝම අවදියෙන් ඇති නේද? අවදියෙන් ඉන්නවද? මොකද ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ අවදියෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම පැය 24 පැය 48 වැඩ කරන්න එක දිගට නැහැ. ඔයාලා දකින්න නැති අවස් තියෙන ටකෝ එක පිළිබඳව. රයිට්. ඒ ඔක්කොම කතා කරන්න කලින් ඔබ සූදානම් වෙලාද අද ප්‍රෝග්‍රෑම් එකට ආවේ? මම අහනවා ඔබ සූදානම් වෙලාද යුරෝප් වෙලා යන්න ඉන්නේ? ඔබ යුරෝප් යන්න සූදානම් නම් ඔබ මීටින් එකකට සූදානම් වුණා නම් පොඩි හරි නෝට් එකක් දාගන්න. කීප දෙනෙක් මම දැක්කා. හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න ගමන් ප්‍රෝම් එක කැම් එකත් ඔන් කරගෙන ඉන්නවා මම දැක්කා. ඒ අයට අපි කියනවා සාමාන්‍ය සිංහල භාෂාවෙන් ගොඩක් උනන්දු අය. උනන්දු උත්සාහය කැපවීම මේ කෙරෙහි ටාගට් එකක් ගන්න අය. ඉතින් ඒගොල්ලෝ මං හිතන්නේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න ගමන් ඔයගොල්ලෝ සර්ච් කරනකොට මම සර්ච් කරලා බලුවා. හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න ගමන් ඒ වගේම මොනවා හරි ට්‍රබල් එකක් වෙලා ආයට අපි මං සුවය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඉන්නේ සමහර අය පෑනයි කොලේකුයි අරගෙන නෝට් එකක් දාන්න. ගොඩක් අය බීර් බෝතලයක් ළඟින් තියාගෙන අරක්කු භාගයක් කාලා තියාගෙන අඩියක් ගහන සාමාන්‍ය භාෂාවෙන් ශ්‍රී ලංකාවේ කතා කරන්නේ අඩියක් ගහන තැනින් ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එකට ටික වෙලාවක් යනකොට කට අරගෙන නිදා ගන්න. එහෙනම් කැම් එක ඔන් කරන්න ඔයාට ඔන් කරන්න බැරුණාට යුරෝපයේ සිට ඔබ වෙනුවෙන් නොමිලේ අපි මේ රංජිත් අයලා කොයිතරම් print ටිකක් අරගෙන තියෙනවද print out ටිකක් අරන් ඔබට පෙන්නනව නේද? අපි ඒ පෙන්නන එක next week එකේ ඉඳන් share කරලා කරනවා. ඔබ කොයිතරම් ඉගෙන ගන්න එක පාර්ට් එකක් විතරයි අපි කරේ. දැන් මෙන්න මේක ඔබට ලංකාව තුල මොන ඒජන්සියෙන්ද ලැබෙන්නේ? මේ දැනුම කොහෙද ලැබෙන්නේ? මේ දැනුම නැතුව යුරෝපෙට ගියොත් ඔබ කොයිතරම් අසරණ වෙනවද කියන එක මංජුල පැහැදිලි කරා. ඒ වගේම රංජිත් අයියා ඔබට පැහැදිලි කරනවා. ඔබ යුරෝපයේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවනම් අපි ආසයි වාර්ෂිකව ශ්‍රී ලංකන් ට්‍රක් ඩ්‍රයිවර්ස් 1000ක් විතර ශ්‍රී ලංකන් කොඩිය යුරෝපයේ දාගෙන ඔවුන්ගේ ආර්ථිකය හදාගෙන රටට ශක්තියක් විදිහට තමන්ට ශක්තියක් විදිහට මේ ෆයිනෑන්ෂල් අරගලයෙන් ලංකාව මුදවන්න සහ තමන් මිදෙන්න ලංකාව මුදවගේ අපි ලංකාවේ. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙලට කොයිතරම් වෙහෙස මහන්සියක් ගන්නවද? දැන් ඔබ දන්නවද මේ ක්‍රියාදාමය තුළ මේක තුළ කී දෙනෙක් මේකට සූදානම් වෙලා ඉන්නවද කියලා? සූදානම් වෙන්න ඕන ඔබ. ඉතින් ඔබ සූදානම් වෙන්නේ නැතුවත් යුරෝපයේ සිට මේ මෙතෙන්ට ඇවිල්ලා මේ ට්‍රක් ඩ්‍රයිවර් කියන කලාවට ලොකු කැපකිරීමක් කරලා ලංකාවෙන් එළියට ගිය පළවෙනි දෙන්න විතරද මේ ඉන්දික සහ මංජුල සහ දනුකර දිශාන් නෑ. දැන් මංග මෙතන ට්‍රේනින් වෙලා ලංකාවෙන් එළියට ලොකු පිරිසක් ගියා. හැබැයි ඒගොල්ලොන්ට යනකොට ඒගොල්ලෝ પાස්පෝර්ට් එකක් දීලා සල්ලි දීලා සියලු දේවල් කරලා මෙතෙන්ට ආවේ වීසා කාඩ් එක අතේ අරගෙන නැත්තම් ගන්න ඔන්න මෙන්න තියාගෙන. යන කම්පැනි එකේ තියෙන රූල්ස් එක සබ්ජෙක්ට් එක ලොස්ටර් දන දැක්කේ නෑ. එයාලා දැක්ක 105. what kind of file? මොන වර්ගයේ පහද දැක්කේ? එයාලා දැක්ක પાස්පෝර්ට් එකේ සල්ලි දුන්නාම වීසා එක හැදෙනවා. වීසා එක හැදුනම ට්‍රක් ඩ්‍රයිවර් කියලා යනවා කියලා එයාලා දැක්කා. ට්‍රක් ඩ්‍රයිවර් කියලා යනවා කියලා දැකලා එයාලා එයාපෝට් එකේ දරුපටව බදාගෙන අඬලා ගියා. ඒ ගියාම එතනින් එහාට තවම ෆැමිලි අඬනවා ඒ ගියපු ගොඩක් අයගේ. මොකද හේතුව? යන සමාගම අඳුරගත්තට පස්සේ අපි සමාගම අපි කියනවා ඔයාලට මෙන්න මේ වගේ එක්සෑම් ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ දැනුම ටිකක් තියෙනවා. මෙන්න මේ ටික ලබා ගන්න. මෙන්න මේ අදාළ සමාගමේ ඉච්ඡර දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. කෝඩ් 95 ඩ්‍රයිවිං විතරයි. ඩ්‍රයිවිං කෝඩ් 95 කොහොමද ට්‍රේනින් කරනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපි කියවනේ 95 ලොස්ට් එක වුණා කියලා. අපි එක සමාගමකට එක කාල පරිච්ඡේදයක් චුට්ටක් කරන් කතා කරලා ඊළඟ ස්ටෙප් එකේ ඉන්දිකත් එක්ක අපි කතා කරමු.
අපි කතා කරමු මෙන්න මෙහෙම. ඔබ හිතනවා නම් එහෙම 95ක් කොහෙද දන්නේ ලොස්ට් නේ කියලා. ලොස්ට් වෙච්ච කට්ටිය මාස 10 12 ඉඳලා දැන් ඩ්‍රයිවිං වලට නැංග 20 22 20 23 කියන කට්ටිය. සමහර අය ගොඩක් ප්ලෑන් කරනවා යුරෝප් වලට ගිහිල්ලා කොහාටද යුරෝප් වලට කියන්නේ ලිතුවේනියාවට ගිහිල්ලා ඒ කම්පැනි ලොස් වුණොත් අපි පෝලන්තයට පනිමු කියලා. පැනගෙන ගියා. මැන්චෙස්ටර් සමාගමට ගිය ෆෝර්චුන් ඒජන්සියෙන් ලොකු ප්‍රමාණයක් පැන්න. පහුගිය දවසේ 4-5 දෙනෙක් මාර්ට් වෙලා දින 7ක් ඇතුළත රටින් පිට වෙන්න කියලා කිව්වා. කොහෙදද? පෝලන්තෙදී. මොකද ඒ ෆින්ගල් එක තියලා තියන්න බැරුණා යාළුවට. යා ලිතුවේනියා වීසා කරගෙන පෝලන්තයට ගියා. මොකද ගියේ ඩ්‍රයිවිං ටික බැරුණා. එහෙම නැත්නම් ඩ්‍රයිවිං ටිකම තමයි ඉතින් බැරුනේ. මොකද ලන්ඩාන ගියපු කට්ටියට කෝඩ් 95 වලට අමතරව තිබ්බ නිසා එහෙම බැරි වුණා. හැබැයි අපි කතා කරනවා මේ වෙලාවේ 20යි 23 නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ කරලියට ආපු ආයතන බය වෙන්න එපා කියන්නේ. ඇත්ත කතා කරන ඒජන්සි වල තරහට නෙමෙයි අපි කතා කරන්නේ. මේ ඒජන්සි වල දැනුම දෙන්න නැති පිළිබඳව. සෙල්කෝ HR ආයතනය, ෆෝචුනල් ඔස්ට්‍රා වගේම සෙල්කෝ HR ආයතන එනවා. ආයතන ආපු වෙලාවේ ඒගොල්ලෝගේ ගියපු ඩ්‍රයිවර්ස්ලා ගොඩක් පාස් වුණා. මට කතා කරලා කියනවා මම කවදා ප්‍රයිමර් පැනල් ලෑස්ති රේවන්න මම පාස් වුණා කියලා ඇවිල්ලා අපේ ගාවට ආවන් බෑකප් ස්ට්‍රේට් බෑකප් එක බෑ. කෙලින් රිවර්ස් එක බෑ. අඩුපාඩු ගොඩක් තිබ්බා. හැබැයි මේ තිබ්බ අඩුපාඩු තුලදී ඒ කම්පැනි තුල අමතර එක්සෑම් ටිකක් මිස්ටර් මංජුල ඔයගොල්ලන්ට පැහැදිලි කරන අමතර එක්සෑම් ටිකක් ඒ කම්පැනින්නේ මංජුල වාසනාවන් වෙනත් සමාගමකට යන්න වුණා මොකද ඉමිග්‍රේෂන් එකෙන් ආව ප්‍රශ්නයක් නිසා. නමුත් ඉන්දික ඒ සමාගමේ එක්සෑම් එක කරන එක්සෑම් 8ක් කරනවා. එක්සෑම් 8 කරාම ලොස්ට් වෙනවා කියලා වසර 13ක් යුරෝපයේ මැද පෙරදිග කන්ටිනියු ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරපු වසන්තලාල් දැනට හොප් ට්‍රාන්ස් එකේ ඉන්න ලන්ටානකට යනවා මීට වසර ගානකට කලින් වසර ගානකට කලින් යනවා වසර එකමාරකට දෙකකට කලින් යුරෝ ග්ලෝබල් නැමැති ආයතනේ ඔහු යනවා එහාට. මම ඒජන්සිත් එක්කම කතා කරන්න. ඒ ගිහිල්ලා ඔහුට මොකද වෙන්නේ? ඔහුත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. වසර 13ක් පැදලා ලංකාවට ඇවිල්ලා මංගාවට එනවා යුරෝප් යන ට්‍රයල් එක පොඩ්ඩක් බලා ගන්න. එයා ට්‍රයල් එක ෆේල්. එයා වීඩියෝ එකක් දාලා තිබුණා. ඒවා අපි පෙන්නුවා මෙන්න මේ ඒ ට්‍රයල් එක ෆේල්. නමුත් මෙහෙන් ට්‍රේනින් වෙලා ගිහලා ඒ ට්‍රයල් එක පාස් වුණා. ලංකාවේ සමාගමේ. එක්සෑම් ටික කරගෙන වසර 13ක එක්ස්පීරියන්ස් එකක් ඩුබායි සිට මුළු මැද පෙරදිග ටොයෝටා සමාගම රංජිත් අය වැඩ කරපු ටොයෝටා සමාගමේ ඩුබායි වල කාලයක් වැඩ කරා. නමුත් අද එදා ඒ ට්‍රයල් එක ෆේල් වෙන්නේ නැහැ. ට්‍රයල් එක පාස් කරලා මෙහෙන් ඉගෙනගෙන ගිය නිසා ගිහපු කවුඩක් කට්ටිය 99.9%ම ට්‍රයල් ෆේල් වුණේ නැහැ. ට්‍රයල් පාස් වුණා. හැබැයි අමතර එක්සෑම් ටික නිසා ෆේල් වෙලා ලංකාවේ කියන්නේ වෙනත් රටවල් වලට ටැකෝ ෂෝට් 95 පාස් ටැකෝ එක හදාගෙන වෙනත් ඉතාලිය වලට පැන්න. සමහර අය මාස 6 ටැකෝ එක තියාගෙන සමහර අය පෝලන්ඩ් වලට පැනලා තම සිංගල් තියන් ඉන්න. මෙන්න මේ වගේ අකරදැබ්බි ගොඩක් වුණ වෙලාවක මම ඔබට කියන්නම් මේ කරල්ලි ඉන්නේ දෙන්නෙක් ඉන්නවා ලංකාවේ ඊළඟට කරල්ලි එන සෙල්කෝ HR එකෙන් ඩ්‍රයිවර්ස් මම හිතන්නේ මේ වගේ 24ක් විතර ගිය. මේ මොහොත වෙනකොට මං ගාව 24කට ඇවිල්ලා යන්න ඉන්න මේ එක්ස්පීරියන්ස් තියෙන ඩ්‍රයිවර් මහත්තයෙක් මේ ඉන්නේ. කුරුණෑගල. ඒකට මෙයා ලංකාවේ යුරෝපයේ වැඩ පෙරදිග අවුරුදු ගාණක් වැඩ කරගෙන ඔහු තේරුම් ගන්නවා මේක ස්ටඩි කරන්න ඕනේ කියලා ආපු කෙනෙක්. ඉතින් අර විශේෂත්වය තියෙන්නේ ඒ ගියපු ඩ්‍රයිවර්ස් වැඩද නෑ. 20 දෙන්නෙක් වැඩ. දැනුවත්ව දැනට දෙන්නෙක් තව කෙනෙක් ඉන්නවා අපේ ප්‍රසන්න කියලා ඉන්නවා. මම දැන් දවස් දෙක පොඩි කාලයක් ආවේ මේ ඈතකදී ආවා. ඉතින් වඩ ටික හරියට මේක කරගන්න අඩුපාඩුවක් වුණා. නමුත් ඔහු ඉන්නවා. නමුත් මේ වෙනකොට ඉන්දික වැඩ කරනවා. මේ 20ෙම එක්කෙනෙක් ලන්ටානේක වැඩ කරනවා. මොකද එයා ඩ්‍රයිවිං විතරක් නෙමෙයි මේ වගේ රෝඩ් රෙගියුලේෂන්ට අවශ්‍ය සියලුම දේවල් 100% ඉගෙන ගත්තා. පුදුම කැපකිරීමක් කරලා ඒ කැපකිරීම අද Volvo 500 එක නැත්නම් 520 එක මම දැක්ක විදිහට මට ඔක්කොම වාහනේ දකින්න බැරුණා. අපි වාහන දැක්කම අඳුරනවා 520 එක වගේ ඕ නැත්නම් 500 එක එයා ඉන්න ඇත්තයි මොකද්ද වාහනේ කියලා. එයා වාහනේට වෙලා අද ඉන්නේ ඒ ජයග්‍රහණ ඉලක්කය. මොකද එයාට ඉංග්‍රීසි තියෙන ඩිග්‍රී තියෙන කෙනෙක්ද? ඉංග්‍රීසි ඩිග්‍රී 4 5 මාස්ටර් ඩිග්‍රීස් නැහැ. එයා මේක ටාගට් කරා. මේ ටාගට් එකෙන් ගත්ත කට්ටිය. දැන් හැබැයි මේ ගියපු අනිත් අය මේ අද ගෲප් එකේ නැත්තේ ඇයි? එයාලා ටෙස්ට් ඩ්‍රයිව් පාස් වුණා. ට්‍රයල් එක පාස් වුණා. අපේ මුලින්ම ගියා අපේ නම් වශයෙන් කියන්න පුළුවන් ගොඩක් ශිෂ්‍ය පාස් වුණාද මේකේ නැත්තේ ඇයි? එයාලා කිව්වේ සර් අපි ගිහිලා ලැබුණු මෙහෙන් ලබාගත්ත දේ අප්‍රමාණයි. අපි මෙතෙන්ට ඇවිල්ලා නිර්ලෝභීව සර් දුන්න දැනුම අපිට ලබාගෙන අපි එහෙල ගිහිලා වැඩ කරනවා. අපි මේ වෙනුවෙන් ලංකාවේ කොල්ල වෙනුවෙන් අනිවාර්යෙන් වැඩක් කරමු සර් කියලා ගියේ. නමුත් එහෙ ගිහුවාගේ එක්සෑම් අමතර එක්සෑම් ටික ඉගෙනගෙන ගියේ නෑ දරුවනේ. ඒගොල්ලෝ මේ තියෙන දැන් රජිතල මේ පෙන්නපු ටැකෝ පිළිබඳව මේ දැනුම ටික අප්ඩේට් කරන් කියන ඕන එක්සෑම් එකක් පෙරලන්න පුළුවන්. හරියට අපේ ගාව පේපර්ස් තියෙනවා. පේපර්ස් ටික අරගෙන අපි ප්‍රොසීඩියලි
ගෲප් එකෙන් ගෲප් එකට දැනුම ලබා දෙන ඉංග්‍රීසි ගුරුවරුත් අරගෙන දැනුම ලබා දෙන දැවැන්ත වැඩ පිළිවෙලක් යුරෝප් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා වෙනුවෙන් තියෙන කොල්ලෝ ටික විතරයිනේ මෙතන ඉන්නේ. තව මාස 3ක් යනකොට බලන්න මේකේ මේ වගේම කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙනම් කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලෝ මේල් නෙතුනයි ෆීමේල් වලටත් ට්‍රක් ඩ්‍රයිවිං ට්‍රේනින් කරපු මම ට්‍රක් ඩ්‍රයිවර්ස් එකට වැඩ කරපු මට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් ට්‍රක් ඩ්‍රයිවර්ස් to easy for that. ගැහණුද පිරිමිද කියලා නෑ. ඉතින් අපි මේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. අනිවාර්යෙන් කරනවා. මොන බාධකද ක්‍රයිසිස් කොච්චර આવතත් ක්‍රයිසිස් වලට එම් බය නැහැ. අපි වර්ල්ඩ් එකේ වැඩ කරන ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවර්ස්ලා නිර්මාණය කරන්න පුළුවන් තැනට හැදුනේ මමත් ඔබ වගේම ඔය ඩ්‍රයිවිං සීට් එක ඔබ වාඩි වෙන ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා හිටපු කෙනෙක්. අදටත් වාඩි වෙන කෙනෙක්. ඒ නිසා කිසි කෙනෙක් ඉෂුව එකක් නැහැ. ව්‍යාපාරිකයෙක් විදිහට වාහනයක් ගාලා ප්‍රයිම් ඕවර් එකක් අරගෙන තව ඩ්‍රයිවර්ලා දෙන්න 3 දෙනෙක් දාගෙන රැකියාවක් මේ ඒගොල්ලන්ට රැකියාවක් දීලා සර්වර් එක ගාලා මෙහෙම ඉන්න කෙනෙක් නෙමෙයි. අපි සරලව ඩ්‍රයිවිං කෙනෙකුට විතර ගොඩක් ආදරය කරන කැපකිරීම කරනවද කොච්චරද කියලා ඇහුවොත් ඔබ දකින්නේ නැති රංජිත් අයියා අද දවසට සූදානම් වෙලා print out ටික අරගෙන ඔබට පෙන්නනවා. ඒ පෙන්නන එකෙන් තව මෙහෙන් ගියපු දැන් දනුකර දිශාල්ලා අංචුලලා ඒ වගේම ඔතනින් අපේ ඉන්න මේ කවුද මේ ඉන්දිකේම එක දවසක් මිස් කරේ නැහැ රංජිත් අයියලා එදා ඉඳන් අපි එකතු වෙලා කරපු වැඩසටහන එකක්වත් අතහැරියේ නැහැ. හරි දැනුමක් කරන් ගියා. එහෙනම් next 2 week ඉඳලා අපි තවත් පොසිඩි එක වැඩි කරනවා. ඔබට දැනුම ලබාගෙන ඉස්සලා ඉතින් ඔබට කියනවා රංජිත් අයලට කැම් එක ඔන් කරා මංජුලට කැම් එක කරා යුරෝපයේ සිට ඔබ අමතන්න පුළුවන් නම් ඔබ without drinks ඉන්න ඊළඟ දවසේ ඒ වගේම ඔබ ඉන්න ක්‍රමානුකූලව සාම්පල් කිව්වොත් එක්සැම්පල් එකක් කිව්වොත් දැන් කැම් ඔෆ් කරන් ඉන්න කට්ටිය හොඳටම නින්ද ගිහිල්ලා ඇති. අන්න ඒ නිසා සමහරට වයිෆ් අහනවා ඇති. නමුසේ යනෝයි මේ වැඩේට කියලා කියනවා ඇති. ශ්‍රී ලංකාවස්නේ. ඒ නිසා හැමෝම හදවතින් මෙතෙන්ට ගන්න අරගෙන මේගොල්ලෝ කරන කැපකිරීමට දෙන්න උත්තරයක්. එහෙම දෙන්නේ නැත්නම් ඔබ ශ්‍රී ලංකන් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට යුරෝපයේ රඟන්න යන්න දෙන්න බෑ. අපිට කියන්නේ ඔබ අසමත්, ඔබ ෆේල්. එහෙමනම් ඔබ හරියට ප්‍රොෆෙෂනල් යන්න විනිවිදභාවයක් අරගෙන යන්න ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ඔබට කවදාවත් ඔබ යන ආයතනයේ කිසිම දවසක ඔබට මේව ලැබෙන්නේ නැහැ. මේක ඉන්න ඒජන්සි දෙකක ඕනර්ලා ඔබ දන්නවද ලංකාවේ මේ වෙලාවේ ප්‍රොෆයිල් දැන් කට්ටිය සමහරට දෙකක ඕනර්ස් ඉන්නවා. අපි මේ සර්ච් කරනවා දන්නව ඉන්නේ කවුද කියලා. එයාලට පුළුවන් මෙතනින් කැම් එක ඔන් කරලා ඔව් මමත් ඉන්න ඇත්තටම මගේ ආයතනයෙන් යන කට්ටිය මේ ඉන්නවා කියලා කතා කරන්න පුළුවන්. ඔවුන් එන්න ඈ කතා කරන්න. ඔවුන් බලන්නේ ඔවුන්ට අමතරව දෙයක් කරගෙන ඔවුන්ගේ ව්‍යාපාරෙට මේ කට්ටිය මෙතනින් යවනවද කියලා. නෑ ඔබ යවන ඩ්‍රයිවර්ස්ලා ඔබ දෙන්නේ දැනුම 105යි. ඒ 105 වෙන දෙයක් අපි දෙන්නේ ඔබට 100% දැනුමක්. ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුට කොයිතරම් කැටගරි ගත්තද හැබැයි ඉස්කෑ වෙන්න බලන්න මේ වෙලාව ඔයගොල්ලෝ මොකද එෆර්ට් වෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ ඔබට තියෙනවා මේ වෙලාවේ වැඩ පිළිවෙල. ඒ වැඩ පිළිවෙල තමයි ඔබ අනිවාර්යයෙන් ස්ටඩි කරන්න ප්‍රොෆෙෂනල් පොයින්ට් එකට එන්න ඊට පස්සේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් කියලා බලන්න. ඒ වගේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් කියලා කැපකිරීම කොපමණ කළාද කියලා අපි දැනගමු ඉන්දිකගෙන්. ඉන්දික මේ වෙලාවේ ඉන්නේ මං හිතන්නේ ගියපු රටෙත් නෙමෙයි මං හිතන්නේ වෙන රටක වගේ මං දැක්ක දවල් දාලා තියෙන වීඩියෝස් ටිකක්. ඒ වගේම ඉන්දිකගේ channel එකක් තියෙනවා. ඒ ඉන්දිකගේ channel එකේ road regulation ඒ ටික යනවා. ඉතින් ඒ වගේම ඒව බලන්න ෂෙයා කරන්න ඔව් සහයෝගය දෙන්න ඒ වැඩ ටික කරන්න ඉන්දික එහෙනම් ඔබට අර මේ පිළිබඳ දැනුමක් දෙන්න ඔබ මෙතෙන්ට එන්න ගත්ත වීරිය කොහොමද කවද්ද ඔබ ලිතුවේනියාවට ආවේ කවද්ද ඔබ PLITF ආයතනයත් එක්ක එකතුනේ මේ වැඩ පිළිවෙල ගැන පොඩි අදහසකුත් දීලා ඔබ දැන් ලබා ගන්නා දැනුම ෂෙයා කරන්න ශ්‍රී ලංකාවත් එක්ක ඕකේ රයිට් ස්තුතියි සර් ඒ වගේම මේ රංජිතයට ස්තුති කරනවා මංජුලටත් මුලින්ම මම කියන්නම් මේ මම මේ ඇත්තටම ඒජන්සියට පාස්පෝර්ට් බාර දීලා එහෙම ඉන්නකොට මේ දැනුමක් තිබුණේ නැහැ යුරෝපෙන්න. ඒ අතරතුර ඉන්නකොට යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි කැමති සර් කරන දැනගත්තේ. ඊට පස්සේ මම කෙලින්ම දෙපාරක් බැලුවේ නැහැ මේ සර්ට කතා කරලා ඩේට් එකක් වෙන් කරගෙන ට්‍රේනින් ගියා. ඒ අතරතුර ওই රංජිත් අයියා කරපු මේ වගේ Zoom වැඩසටහන් වලට සහභාගී වෙලා ඒ වගේම චමින්ද සර් හරහා තමයි යුරෝප් එන්න මොන වගේ ලෑස්ති වෙන්න ඕනේද කියලා දැනගත්තේ. මේ මොනතරම් ස්ටෙප් එකක් අපිට මේ ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ඇචීව් කරන්න තියනවද කියලා දැනගත්තේ ওই වැඩසටහන් වලට සම්බන්ධ වීමත් එක්කම තමයි. ඊට පස්සේ හැබැයි මම නිකන් හිටියේ නෑ. එන්න කලින් 100%ක්ම ලෑස්ති වුණා. දැන් ඔය මංජුල කතා කරලා කියන්නේ එන්න කලින් ලෑස්ති වෙන්න කියලා. රංජිත් අයියා කියන්නේ එන්න කලින් ලෑස්ති වෙලා ඉන්න කියලා. ඒක මම ඔහෙදි කළා හැබැයි. මට ඇත්තටම කියනවා නම් මම ලංකාවේදී මේ ඩොල්ෆින් එකක් පැද්දේ අවුරුදු 20ක්ම. ඒ එක්ස්පීරියන්ස් එක විතරයි මට තිබුණේ. ට්‍රක් එකක් එල්ලවලම නැහැ. චමින්ද සර් ගාවට ගිහලා තමයි රිවර්ස් එක පුරුදුනේ.
ඒ අතරතුරේ තමයි ට්‍රක් එක බැලන්ස් කරන්න පුරුදුනේ. එතනින් ගත්ත දැනුම කියන්නේ ට්‍රේනින් එක ඉවර වෙනකොට මම දැනගත්තා මට දැන් ඕන තැනක රිවර්ස් කරන්න පුළුවන් කියලා. ඒ කන්ෆිඩන්ස් එක තිබුණා. කියන්නේ අර දවසක් තරඟ කියන අය යාපනයට උනස් රිවර්ස් කරනවා ගන්න. අන්න ඒ වගේ ඕන තැනක රිවර්ස් කරන්න පුළුවන්, ඕන දුරක් රිවර්ස් කරන්න පුළුවන්. ඒ තරමට හදාගත්ත. අඩුපාඩු සුළු අඩුපාඩු ප්‍රමාණයක් තියාගෙන හදාගන්න තියෙන හැම පැත්තම හදාගත්තා. මේ එහෙම තමයි මම ලෑස්තුනේ. ඒ වගේම තව කියන්න ඕනේ ලැන්ටාන එකේ විභාග අමාරුයි කියලා මම දැනගත්තා. හැබැයි මම ලංකාවේදී උඩරිම ලෑස්ති වුණා. මට ඉංග්‍රීසි ගොඩක් කතා කරන්න අමාරුයි. හැබැයි මට මගේ ග්‍රැමර් පැත්ත හොඳයි. ඒක මම කියන්න ඕනේ. මම ලංකාවේදී ලෑස්ති වුණා. මම ලැන්ටාන එකට එන දවසේ එදා මට ටෙස්ට් එක දුන්නා නම් මම 175කවත් මාක්ස් ගන්න පුළුවන් තත්ත්වයක හිටියා මම. ඇවිල්ලා මට හදාගන්න තිබුණේ ටිකයි. ඒ වගේ තමයි මම පටන් ගත්තේ. දැන් අර අපි හැමෝම කිව්වා මේ රෝඩ් සයින් ගැන ගොඩක් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒක මම හිතන්නේ මංජුල පැහැදිලිවම කියලා දුන්නා. මම පුළුවන් විදිහට ඔයගලන්ට ඉස්සරහට මේ වගේ දෙයක් කරන්න බලන්න. ඔයගලන්ට පුළුවන්කමක් තියෙනවා නම් මම මේ channel එකක් පටන් ගත්තෙත් දැන් මේ Zoom වැඩසටහනේදී ඇත්තටම වෙලාව මදි ඔක්කොම කියලා දෙන්න. ඒක හන්ද තමයි මම ඕගොල්ලෝ හැමදාම මම පටන් ගත්තේ. මොකද මම මෙහෙට එනකොට මෙහි පාරවල් වල තත්ත්වය මේ YouTube එකෙන් බලලා තිබුණා. කාර් වලින් ගිහිල්ලා පෙන්නන වීඩියෝ තමයි බලලා තිබුණේ. ඒව හරියන්නේ නැහැ ට්‍රක් එකකට. ට්‍රක් පදින එක්කෙනෙක්ගේ වීඩියෝම බලලා තමයි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ තව මම ඉස්සරහට හොඳට කියලා දෙන්න ඔයගලන්ට. ටැකෝ එක ගැනත් රංජිත් අය හොඳ විස්තරයක් දුන්නා. ඇත්තටම ලැන්ටානා එකේ තියෙන ටැකෝ සිස්ටම් එක නම් අලුත් වර්ෂන් එකක් තියෙන්නේ. අපිට හරිම අඩු ප්‍රමාණයක් කරන්න තියෙන්නේ. උදේට පටන් ගත්තාම මේ end country begin country හවසට end country මේ සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඔක්කොම මේ වාහනේ ස්ටාර්ට් කරලා යනකොට ඔටෝ ඩ්‍රයිවිං මූඩ් වැටෙනවා. මේ නවත්තපුවාම රෙස්ට් මූඩ් වැටෙනවා. මේ ලෝඩින් එකක් කරනවා නම් ලෝඩින් කරන එකක් අද සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම මේ අපිට මේ වැඩ කරන පැය ගණන් ඔක්කොම මේ වාහනවල මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා. ටැකෝ එකේ තියෙන විස්තර ටික ඔක්කොම පෙන්වනවා. අපි දැන් කොච්චර පැය ගාණක් ඩ්‍රයිව් කරලා තියෙන්නේ. ඔයාගේ ඊළඟ රෙස්ට් එක විනාඩි කීයක් තියෙනවද? ඔයා කොච්චර රෙස්ට් අරන් තියෙනවද? ඒ ඔක්කොම මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා. හරිම ලේසි ඒක හන්දා. අනිත් එක කියන්න ඕනේ මේ එනකොට මැප් එකට හොඳට පුරුදු වෙලා ඉන්න. රෝඩ් මැප් එකට Google දැන් ලංකාවේදී Google එක ෆලෝ කරන්න ඒක හොඳට මැති ලංකාවේදී. මට නම් හොඳ එක්ස්පීරියන්ස් එකක් තිබුණා Google Map එක ගැන ලංකාවේදී. මොකද මම නිකන් ඉන්නලාට පික්මී දෙව්වා. මගේ පොඩි වෑන් එකක් තිබුණා. ඒ එක්ස්පීරියන්ස් එක තිබුණා. ඒ හන්ද මම මැප් එකට නම් කිසිම බයක් තිබුණේ නැහැ මේ හැවිල්ලා දුවන්න. මට දැනුත් ඒක එහෙමම තමයි. මේ පළවෙනි දවස් ඉතරයි පොඩ්ඩක් අර නිකන් ටෙන්ෂන් එකත් එක්ක පොඩි අමාරු ගතියක් තිබුණා. එදායින් පස්සේ ඒකත් හරි ගියා. දැන් මට ඕන ලොකේෂන් එකකට දුන්නොත් කිසිම බයක් නැතුව යනවා. හරියට ලංකාවේ පදිනවා වගේ මට දැන් වාහනේ පදින්න පුළුවන්. ඇවිල්ලා මාසෙයි ගියේ. ඒ තත්ත්වෙට මම බොහොම ඉක්මනටම ආවා. ඒක ඇත්තටම ඕගොල්ලෝ හිතන්න ලංකාවේදී ඩොල්ෆින් එකක් පැදපු කොල්ලෙක් මෙහි ඇවිල්ලා ට්‍රක් එකක් පදිනවා කෙලින්ම. ඒ කියන්නේ මෙහි දැන් තමයි මම ට්‍රක් එකක් පදින්නේ කොහොමද කියලා එක්ස්පීරියන්ස් ගන්නෙ. ලෝඩ් එකක් එක කොහොමද යන්නේ, කොහොමද බැලන්ස් කරගන්නේ, ඒ එක්ස්පීරියන්ස් එක දැන් ගන්නෙ මම. ඕගොල්ලෝ කොහෙදි ලෑස්ති වෙලා ආවොත් මට වැඩිය ලේසි වෙනවා ඕගොල්ලන්ට. මං හිතනවා එහෙම. අපි මේ හැමෝම කියපු කරුණු ටික ඕගොල්ලෝ එකතු කරගෙන ඇත්තටම ලෑස්ති වෙලා ආවොත් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Taman ලෑස්ති වෙන තරමට තමයි Tamanට මෙහි ඇවිල්ලා ප්‍රශ්න අඩු වෙන්නේ. ඒක කියන්න ඕනේ මුලින්ම. ඒ වගේ තව කියන්න ඕනේ ඉංග්‍රීසි පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඔන්ලයින් හරි කමන්න ක්ලාස් එකක් සිලෙක්ට් කරගෙන ගන්න. ඒ වගේම සමහර වෙලාවට ඉංග්‍රීසි තිබ්බත් මේ සමහර අපි යන තැන්වලදී ආයතනවලදී ඒ මිනිස්සු සමහර කට්ටිය ඉන්නවා ඉංග්‍රීසි කතා කරනකොටත් කැමති නැහැ. නෝ ඉංග්‍රීසි කියනවා කතා කරගම. ඒ වෙලාවට ඉතින් ට්‍රාන්ස්ලේට් කරලා තමයි අපිට කතා බහ කරගන්න වෙන්නේ. ඒකට සමහරු කැමති නැහැ ෆෝන් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්න ආවොත්. ඒ වගේ සමහර තැන්වලදී හිර වෙන තැන් එනවා. ඒ වගේ තැන්වලදී ඉතින් හෑන්ඩ් ලැන්ග්වේජ් එකකින් හරි කතා කරන්න පුරුදු වෙලා ඉන්න. ඒ වගේම
තව කියන්න ඕන ඉතින් උයාගෙන කාලා පුරුදු මේ ඉන්නත් පුරුදු වෙන්න මටත් ඒක තිබුණ නෑ මෙහෙ ඇවිල්ලා තමයි එකත් පුරුදුනේ ඒ වගේ තව කියන්න ඕනේ තමන් ළඟ හොඳ මොරාල් එකක් තියෙන්න ඕනේ තමන්ට අවශ්‍ය දේ දැනගන්න තමන්ට දෙයක් ඉගෙන ගන්න ඕන නම් ඒ ටාගට් එකට යන්න මේ පුදුම ඉවක් තියෙන්න ඕනේ ඒක ගොඩක් වටිනා මෙහෙදි මොකද මේ අපි දැන් ওই මැප් ෆලෝ කළාට මේ මම දැන් software දෙකක් use කරනවා ඒ දෙකම වැඩ කරන්නේ නැති වෙලාවල් එනවා සමහරලා. ඒ වගේ වෙලාවට අපි හිර වෙනවා ඉතින්. එතකොට මොකද්ද කරන්න කියලා ඒ වගේ මේ මොකක් හරි සොලියුෂන් එකකට යන්න ඕනේ. අද මම මෙතන ඇවිල්ලා මේ මෙතනට සිග්නල් අඩුයි. මේ ගොඩක් මම ඉන්නේ ලැට්‍රියා වල කොනට මෙන්න රෂියන් බෝඩර් එකට කිට්ටු ඉන්නේ. සිග්නල් නැහැ. ඊට පස්සේ මම කරපු දේ මම දැන් මේ සර්ච් කරලා මේ නෙට්වර්ක් සිලෙක්ට් කරලා මාරු කරලා තමයි මේ තත්ත්වයට කතා කරන්න පුළුවන් තැනට ආවේ. ඒ වගේ අපිට දෙයක් නැහැ කියලා සැලෙන්නේ නැතුව ඒ තියෙන දේෙන් ඒ අවස්ථානුකූලව ඉස්සරහට යන්න පුරුදු වෙන්න හැම දෙයකටම. ඒක ගොඩක් හයියක් වෙනවා මේ මෙහි ආවට පස්සේ. මොකද අපි තනි වෙලා ඉන්නේ කවුරුත් අපිට උදව්වට එන්නේ නැහැ. අපිම දෙයක් කරගත්තොත් විතරයි අපිට ඒක පිළිහිටකට තියෙන්නේ. මට තව ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම පුළුවන් විදිහට ඔය මේ වැඩ කරන ටයිම් ගැන සරලව ඕගොල්ලන්ට මීට වැඩි හොඳට කියලා දෙන්න බලන්නම් මේ රංජිත් අය ගොඩක් විස්තර කළා ඒ ටික තව සරල කරලා කියලා දෙන්න කෙටියෙන් මෙහෙම කියන්නම් අපිට දවසේ වැඩ කරන්න තියෙන්නේ පැය 15යි ඒකෙන් පැය 9ක් තමයි ඩ්‍රයිව් කරන්න තියෙන්නේ ඔයාට දීලා තියෙන ටාගට් එක අනුව ඔයා මේ දැන් උදේ පටන් ගත්තා නම් ලෝඩින් එකක් ඔයාට ඒ ලෝඩින් එක ඉවරනට පස්සේ ඒක ගිහින් බාර දෙන්න තියෙන්නේ හවස ඒ පැය 15 අතරේ නම් ඔයාට පුළුවන් ඒ පැය 9 අර පැය 15 අතරේ ඇඩ්ජස්ට් කරගන්න. එතකොට ඔයාට ලොකු වෙලාවක් තියෙනවා. ඔය අනිවාර්යෙන් ගන්න ඕනේ විනාඩි 45 සමහරට පැයක් දෙකක් ගන්නත් පුළුවන්. ඒක කිසිම ඉෂුව එකක් නැහැ. ඔයාගේ මේ හැබැයි ඔයා බාර දෙන්න ඕනේ ටයිම් එක හොඳට ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ වෙලාවට ගිහිල්ලා බඩු ටික බාර දෙන එක ඇත්තේ වගේ කියනවා. මම එහෙම තමයි ඇඩ්ජස්ට් කරගන්නේ. මට මේ ලොකු වෙලාවක් තියෙනවා නම් මම නිමාඩු පාඩු යන්නේ. හුඟක් වෙලාවට පැයක් ගන්න සමහරට රෙස්ට් එක. එහෙම යනවා. හැබැයි මගේ මේ හෑන්ඩ් ඕවර් කරන ටයිම් එක පරක්කු කරන්නේ නැහැ මම. ඒ වගේ හන්ද මැනේජර් කෙන් කිසිම ඉෂුව එකක් නැහැ මට. ඒක මම මැනේජ් කරගන්නේ කොහොමද කියලා. මම ඒ ටික හොඳට වීඩියෝ එකක් දාලා ඔයගලන්ට දැනුවත් කරන්න. හරි. දැනට ඔයගලන්ට කියන්න තියෙන හැම පැත්තෙම දැනුම හොයාගන්න. අපි මේ දෙන දේවල් මේ වලට අමතරව ඕගොල්ලෝ කරුණු එකතු කරගන්න. ඒ තරමට තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේක ඉස්සරහට කරගෙන යන්න. කියන්නේ මේ ඔයගොල්ලෝ මේ එන්න හිතපු දවස් ඉඳලම ඔය කරුණු එකතු කරන්න පටන් ගන්න. ඒක හොඳ පුරුද්දක් විදිහට තියාගන්න. ඒ වගේම මට දැන් කියන්න ඕනේ මේ ගොඩක් ලංකාවේදී ඩ්‍රින්ක්ස් අරන් ඩ්‍රයිව් කරපු අයට ලොකු ඉෂුව එකක් වෙනවා මෙහාම. ඔයගොල්ලෝ දන්නවද දන්නේ මෙහි ඇල්කොහොල් ලෙවල් එක 0 ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුගේ. අනිත් වාහන වලට ලෙවල් තියෙනවා. හැබැයි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්ගේ ඇල්කොහොල් ලෙවල් එක 0. ඒක අපේ ආයතනයේ නම් උදේ හවස බලනවා. වාහන එළියට ගන්න කලින් බලනවා. හැමදාම පිබලා එන්න ඕන මැෂින් එකට. ඒ වගේ මෙහෙදී පොලිසියෙන් බැලුවත් ඒ වගේ එකහන්ද ඒ වගේ පුරුදු වලින් ඈත් වෙන්න. ලංකාවේදී නම් හෝන් එකෙන්මනේ වාහනේ එලවන්නේ. ඒකෙනුත් ඈත් වෙන්න. ඒවට දැම්මම හුරු වෙලා එන්න. ලංකාවේදී හොඳ විනයගාරක විදිහට වාහනේ එලවන්න පුරුදු වෙන්න දැන් ඔයගොල්ලෝ යුරෝප් එනවනම්. ඒක ලොකු දෙයක් වෙනවා මෙහෙට. මොකද අනිත් අයට රෙස්පෙක්ට් කරන්න ලංකාවේදී පුරුදු වෙලා එන්න වෙනවා. ඒක දැන් මම මෙහෙදී හොඳට අත්විඳිනවා. මම අනිත් අයට රෙස්පෙක්ට් කරනවා, ඉඩ දෙනවා. ඒගොල්ලෝ මට රෙස්පෙක්ට් කරනවා, උදව් කරනවා. දෙපැත්තටම වෙනවා. ඒක පාරදී මම හොඳට මත් විඳිනවා. මේ අර රංජිත් අය කිව්වා වගේ මෙහෙ ට්‍රක් එකට පොඩි වාහන ඉඩ දෙනවා අනිවාර්යෙන්ම. මම යනකොට ඉන්ඩිකේටර් දාලා මට ලයින් චේන්ජ් එකක් කරන්න උවමනාවක් අරගොල්ලෝ මොන ස්පීඩ් ආවත් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉඩ දෙනවා. එහෙනම් අපි හිර කරන්නේ නැහැ පාර මැද්දේ. මේ මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් අපි ඩබල් සිග්නල් දාලා ඉන්ඩිකේට් කළොත් එහෙම ඒකත් ඒගොල්ලෝ ටක් දාලා මේ ක්‍රියා කරනවා. ඒ වගේ මේ කරගන්න පුළුවන්. ඉන්දිකරියා දෙයක් කාණෝනේ දැනට කතා කළා ඇති කියලා සර්ට බාර සර් කතා කරන්න ඉස්සරහට මොනවාරි අහන්න තියෙනවා නම් අපි ඔය කට්ටියකින් දැනුවත් වෙන දේවල් තියෙනවා නම් අහන්න ඕගොල්ලෝ. සර් එහෙනම් චමිත් සර් ඔයා ඉස්සරහට කරගෙන යන්න. හොඳයි ඉන්දික thank you appreciate ඉන්දික විශේෂයෙන්ම
තමන්ගේ ලොකේෂන් එකක් චේන්ජ් කරලා ඔබ වෙනුවෙන් කතා කරන්න ආපු කෙනෙක් ඉන්න. ඉතින් ඒ කියන්නේ ඔහුට ඔබ වෙනුවෙන් කතා කරන්න අවශ්‍යයි. මොකද නිර්ලෝභීව ඔබට දැනුම ලබා දෙන බව පැහැදිලිවම තේරෙනවා. ඔබ දන්නවා. ඉතින් එහෙම තමයි. ඉතින් මේක විශේෂත්වය තියෙන්නේ ඔබත් මොනවත් නොදැනගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් යුරෝපයේ සිට කතා කළා වගේම ට්‍රක් ඩ්‍රයිවිං ෆීල්ඩ් එක මම ඔබට තව පොඩි අවස්ථාවක් දෙනවා. දැන් මේ ඉන්දියාවේ බොහොම හිතවතෙක් මිත්‍රයෙක් කාලෙකදී හම්බ වෙන කෙනෙක් යුරෝපයේ නෙමෙයි මැද පෙරදිග කලාපවල ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා අවුරුදු 10ක 15ක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. අද මම මංගාවේ ඉන්නවා. ඔහුත් දැන් මේ යන්න තියෙනවා. ඔහු මේ අපේ ට්‍රේනින් එක තුලදී ඔහුගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තියෙන එක්ස්පීරියන්ස් එක සහ මෙතෙන්දී ලබා ගන්න දැනුම ගැන පොඩි අදහසක් ගමු. මම ගම ඉන්නවා කතා කරන්නේ. අපුණෑගල ප්‍රදේශයේ දැන් යුරෝපියානු ඉන්න කෙනෙක්. ඔව් මේ මට දැන් කියන්න තියෙන්නේ ඒ කියන්නේ දැන් මම මේ මැද පෙරදිග වසර ගාණක් වැඩ කරලා ලොකු අත්දැකීම් ටිකක් ලබාගෙන තමයි මම මෙතෙන් ආවේ. මොකද මේ මම දැන් කොච්චර මට එක්ස්පීරියන්ස් තිබ්බත් මම මෙතෙන්ට ඇවිල්ලා ගත්ත දැනුම මට ලබා ගන්න ඒ කියන්නේ මට දැනුමක් ඇත්තටම තිබ්බේ නැහැ කියන එක තමයි මට දැන් හිතෙන්නේ. මොකද මේ අපි නොදන්න මේ අත්දැකීමක් මෙතෙන් ආවට පස්සේ මට ලැබුණා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ කොච්චර ඒ කියන්නේ අපි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට අවුරුදු ගාණක් වසර ගාණක් වැඩ කෙරුවත් අපිට ඒ කියන්නේ තෙවුම් තැම් හොයාගන්න බැරි තැන් ගොඩක් තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. ඉතින් මේ චමින්ද සර් ළඟට ආවට පස්සේ මටත් මේ ඒ තැන් හොයාගන්න පුළුවන් වුණේ මේ එතෙන්ට ඇවිල්ලා මේ කෝස් එකට සම්බන්ධ වුණාට පස්සේ. ඉතින් මේ දැන් ඉන්දික මල්ලිත් දන්නවා ඇති අපි දෙන්න කොහොමද මේ මොකද එයාත් මට කතා කරලා කිව්වා මේ චමින්ද සර් ළඟට යන්න අයියා අනිවාර්යෙන් මේ ගිහිල්ලා ඉවරලා කරලා මේ ට්‍රේනින් වෙලා මෙහෙට આવොත් තමයි මේ වගකීමකින් වැඩ කරන්න පුළුවන් මේ රැකියාව කරන්න පුළුවන් පහසු කියලා. ඒක අහලා මමත් ඇත්තටම දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මාතර ඇවිල්ලා ඉන්නේ. දැනටත් මාතර තමයි ඉන්නේ. හෙට දවසේ තමයි අපේ මේ දවස් මේ කියන්නේ දවස් 5 කාලය ඉවර වෙන්නේ. මේ ඉතින් මේ හැමෝටම කියන්න තියෙන්නේ මෙහෙන් යනවා නම් ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා මේ හොඳ දැනුමක් ලබාගෙනම යන්න කියලා. මොකද ගිහිල්ලා මේ අතරමං වෙලා ඒවට එක්සෑම් වලට මුහුණ දෙන්න ඕන. ඊළඟට මේ පාකින් වලට ඒ වාහන කොහොමද මේ පෙළ ගස්සන්නේ කියන එක ඉගෙනගෙන මෙතනින් ගියොත් හොඳයි කියලා තමයි මට මේ මගේ නම් අදහස. එපමණයි මට කියන්න තියෙන්නේ මේ එහෙනම් ඔව් හරි හොඳයි එහෙනම් ඔබත් එහෙට යුරෝපෙට ගිහිල්ලා හරියට දැනුම අරගෙන මේ ඉන්දික වගේ තව ශ්‍රී ලංකන්ස්ලා වෙනුවෙන්ම වැඩ කරන්න කියන ආරාධනාව මම දෙනවා ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම අතන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි සතේව කෙනෙක් විදියට ඔහුත් මැද පෙරදිග වසර 10ක 12ක එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ දැන් මේ ඉන්දික ගන්න මේ එක්ස්පීරියන්ස් එකට ආසාපේක්ෂව ඔය වාහනේම රීපර් ට්‍රේලර් එකක් මම දන්නවා ඔහු වැඩ කරලා තියෙන්නේ PwC කියන ආයතනයේ ඒ කියන්නේ කුවේට් රාජ්‍යයේ දැවන්ත සමාගමක් මම හිතන වාහන 3000 විතර තිබ්බයි 3000 විතර තිබ්බා. ගොඩක් අය මෙතන ඉන්න අය දන්නවත් ඇයි. දැන් මම හිතන්නේ කුවේට් ඉන්න අයත් මෙතන ඉන්නවා. ඒ වගේම මැද පෙරදිග කලාපේ වැඩ කරපනේ ඕනම ඩ්‍රයිවර් කෙනෙක් කෙනෙකුට හිතන්නේ ඔක මල ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයක් අල්ල ගන්න පුළුවන් කියන එක අල්ල ගන්න පුළුවන්. ඇත්තටම ඔවුන්ට රැකියාව පුළුවන්. රැකියාව බැරුව අවුරුදු 10ක් කොහොමද රැකියාව කියලා ඔබට හිතන්න පුළුවන්. නෑ ඔවුන් රැකියාව කළා. ලංකාවේ වැඩ කරන ඩ්‍රයිවර්ස්ලා අවුරුදු 25 30 කට්ටිය මෙතන එනවා. ඔවුන් රැකියාව කරනවා. කරන්නලි වැඩ කරනවා. ඒගොල්ලෝ නමුත් මේ යුරෝපෙට අවශ්‍ය වෙන මේ පොයින්ට් මේ විෂන් මේක හරිය ඩිග්‍රී එකක් විදියට අවශ්‍ය වෙන මේ පොයින්ට් එක කෝඩ් 95 ඩ්‍රයිවර් කෙනෙකුට අවශ්‍ය මේ පොයින්ට් එක ඉගෙන ගත යුතුමයි. මොකද මැද පෙරදිග කලාපයේ සහ යුරෝපයේ ඒසියන් කලාපයේ ආසියාගත කලාපය තුළ එවන්නක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඉස්සරහට දෙපාරක් තුන් පාරක් කරන්න බෑකප් පාකින් එකේ පාර යනකොට හෝන් එකක් දෙකක් ගහලා රේල් එක කිව්වා වගේ ඇස් එකට පොඩ්ඩක් පාගලා රංගුවක් දාලා යන්න. පොඩ්ඩක් ඇඟරල්ල පොඩි බ්‍රේක් පාරක් ගහලා යන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ යුරෝප වල not allowed. ඒ වගේම ඊටත් වඩා ශක්තිමත් තව ලයිසන් එකක් ඔබට තියෙනවා CDL commercial driving license එකක්. ඒ කියන්නේ වෙස්ටර්න් කැනඩාව ඇමරිකාව ආශ්‍රිතව එහි මීට වඩා හාත්පසින්ම වෙනස් සිස්ටම් එකක් ගන්න. මේ සිස්ටම් තමයි යුරෝප් සිස්ටම් තමයි ඊටත් වඩා ගොඩක් වැඩි. ඒ යුරෝපයේ මනට නම් ඊට වඩා ගොඩක් වැඩි තියෙන කලාප තුල තියෙන සේෆ්ටි එකක් හැස්මැට් වගේ වෙන දෙවෙනි යාප්‍රේක් සම්බන්ධව මැකැනිකල් දැනුමත් එක්ක දෙන එක. රයිට් අපි මම හිතන්නේ අපි ලොන්ච් ටයිම් අද මීටින් එක ගත්තා කතා කරා
අපි next week එකේ තවත් අලුත් මුහුණු ඉන්නවා. අපි ඔබ වෙනුවෙන්ම කතා කරන්න තව දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලොත් දැන් යුරෝපයට ඇවිල්ලා වැඩ කරන අය. ඉතින් අද දවසේ මේ තුන් දෙනා මම හිතන්නේ රාජිත් අයියා මංජුල සහ ඉන්දික බලන්න ඔබතුමා අපිට අද දවසේ ලැබුණු කැටගරි එක මොන වගේද කියලා එක්ස්පීරියන්ස් අතින් ඉහළම එක්ස්පීරියන්ස් අතින් ඉහළම ඒ වගේම කෙනෙකුත් ඒ වගේම මෑත කාලේදී ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ප්‍රොෆෙෂනලි පොයින්ට් එකට ලැබුණ කෙනෙකුත් සහ ඒ වගේම දැන් මේ මොහොත වෙනකොට ටෙස්ට් ඩ්‍රයිව් එකේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔබට මුල මැද අග කියන කාරණා තුනටම අපි මේ වෙලාවේදී ගැන සම්බන්ධ කරා. ඉදිරි කාල සීමාව තුළදී අපි ඔබට අවස්ථාව ලැබෙන්නේ මේ ආගේ ආකාරයටම තියාගන්න. අපිට දැන් ඉන්නවා මෙතන ට්‍රේනින් වෙලා ඉන්න අය, ට්‍රේනින් වෙමින් යන අය. අන්න ඒ අයට වෙන physically CMR paperwork එක next week එකේ අපි categorize කරනවා. මොකද CMR paperwork එක විතරයි දා දවසේ කතා කරන්නේ. right next step එකේ අපි කතා කරනවා ඊළඟ point එක කොහොමද navigation follow up එකේදී ඔයගොල්ලෝ සමුදායක ජර්මන් වලින් ගන් ලෝඩ් එක කන්ටිනියුස් ශ්‍රී වෙන්න පුළුවන් නැත්නම් තවත් රටකට වෙන්න පුළුවන්. ඒ යන සිස්ටම් එක අනුගමනය කරන ටැකෝ ගැන ඔබ අද ඉගෙන ගත්තා. ටැකෝ රෙස්ට් එක ගන්න විදිය, රෙස්ට් එකේ ප්‍රින්ට් එකක් ගන්න විදිය සහ කියන යම් අදහස් ටිකක් විතරයි ඔබ ගත්තේ. ඔබ හරියට ඉගෙන ගත්තේ කීප දෙනෙක් පමණ ඕන් පෑනත් එක්ක පොතකුත් අරගෙන පොඩි පොඩි සටහන් ටිකක් දාගත්තා. ඉතින් ඊළඟ දවසේ අපි කැම් එක ඕන් කරගෙන ඉන්න බැරිම කෙනෙක් ඉන්නවා නම් හේතු කාරණා බස් එක හරි කොහරි යන ගමන් නම් මැසේජ් එකක් තියන්න පුළුවන්. අනිත් හැම අය දිනම අපි ඔබව ඒගොල්ලොන්ව මේකට ගන්නේ ඔවුන්ට අය කැමරාව ඔන් කරගෙන මේ කතා කරන්නේ ඉන්දික, මේ කතා කරන්නේ මංජුල, මේ කතා කරන්නේ රංජිත් අය ඔබගේ මුහුණ බලාගෙන ඒගොල්ලෝ ස්ක්‍රීන් එක යවාගෙන ඔබටයි කතා කරන්නේ. එහෙම නැතුව බ්ලයින්ඩ් තැනකට විත්තියකට අපිට කතා කරන්න පුළුවන්ද? කාටද කතා කරන්නේ? එහෙම මම හිතන්නේ සර්ගේ සිග්නල් ඩ්‍රොප් වෙන්න ඇති. මංජුල මට කතා කරනකොට නම් සෝරි. කවුද අපේ ඉන්දික උදේවා ට්‍රක් එක ගත්තාම එන් බිගින් දෙකම දාන්න එපා. බිගින් විතරක් දාන්න. බිගින් දාලා ඉවරලා අද ඇක්ටිවේට් එකේ විනාඩි 10ක් වාහනේ තියන්න. විනාඩි 10ක් අද ඇක්ටිවේට් එකේ තියන්න වගේ බ්‍රේක් එකෙන් පස්සේ එක කරගන්න. කවුරු හරි මේකට වලට ප්‍රශ්න අහලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙයි. මේ නම්බර් එකක් නම් දුන්නා. ඉන්දිකගේ ලින්ක් එක දෙන්න. ඉන්දික මේව එකට ඔයාගේ YouTube channel එකේ link එක දෙන්න. link එක ඉල්ලලා තියෙනවා ඔයාගේ link එක දාන්න කියලා. ඒක reply කරන්න ඉන්දික. මේ තව අහලා තියෙනවා මේ අපේ ආයතනය තුලින් යුරෝපයට යන්න වැඩපිළිවෙල මාර්ගය සලස්සනවාද කියන එක. අපි කරන්නේ මාර්ගය සලස්සනවා කියන්නේ ඕගොල්ලෝ ප්‍රොෆෙෂනල් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට යුරෝපයට ගේන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි කරන්නේ. ඒ වගේ වැඩපිළිවෙල තමයි කරගෙන යන්නේ. ඉදිරියේදී අපි උත්සාහ දරනවා ඒ සම්බන්ධව අපිට අවශ්‍ය ආයතන ලැබීමෙන් පවතිනවා. අපි ඒකත් උත්සාහ දරනවා අපි ඕගොල්ලන්ට මේව කරන්න. කවුරු හරි කරුණා කරලා බස් නායකද කොහෙද කාගේ හරි මයික් එක පොඩ්ඩක් අන්මියුට් වෙලා තියෙනවා. සමහරට චමින්දස දැන් එයි මේ වුණා ඉන්දික අරක මතක කරලා කරන්න උදේට. මොකද ඒක ඔයා වාහනේ පාකින් එකේ ඉඳලා චුට්ටක් ඇදලා ගිහිල්ලා ඔයා මේව එකක් වුණොත් සමහරට ඔයා කරනවත් ඇති. ඔයා කියපු වෙලාවේ නැති නිසා මම ඔයාව ඒ කියන්නේ දැනුවත් කරන්නේ. අනිවාර්යෙන් අධ්‍යාත්මයට එකේ විනාඩි 5ක් ඔයා වාහනේ තියන් ඉඳලා ඔයා පාකින් එකෙන් යන්න. මොකද ඔයා පාකින් එකෙන් ගිහිල්ලා කිලෝමීටරයක් ගිහිල්ලා ඔයාගේ වාහනේ බ්‍රේක් ඩවුන් එකක් හරි මොනවා හරි වුණොත් ඔයා කොච්චර චෙක් කරයි කිව්වත් ඒගොල්ලෝ පිළිගැනීමක් කරන්නේ නැහැ. අන්න එතෙන්දී කියන්නේ දැනුවත් වෙන්න. මේකේ දාලා තියෙන මැසේජ් ටිකට සම්බන්ධව චමින්ද සර් කතා කරලා රිප්ලයි එකක් දෙයි. WhatsApp නම්බරේ නම් ඉල්ලලා තියෙන කෙනෙක් මොකද්ද ඒකෙත් කියලා එයාට දුන්නා. ආයතනයේ ඉතින් කරන දේ ඔයගොල්ලෝ චමින්ද සර්ව සම්බන්ධ වෙලා ඒක පැහැදිලි කරගන්න අපේ ආයතනයේ මොකද්ද වෙන්නේ මොකද්ද කරන්නේ කියන එක ඒ පිළිබඳව දැනුවත් වීමක් වෙන්න අනිවාර්යෙන් ඉන්දික අර ටික පොඩ්ඩක් ෆලෝ කරන්න. තකෝ එක මොකද කොයිලාක හරි ඒ වගේ ෆයින් එකක් එන්නේ නැති වෙන තැනට ඒ ටිකත් සලස්ස ගන්න සමහරට වා කරනවා වෙන්නේ නැති ක්‍රියාදාමය. මන්ට එතෙන්දී ඔයා කිව්වේ නැති හින්දා තමයි මම ඔයාලට කිව්වේ උදේ වාහනේ ස්ටාර්ට් කරලා බ්‍රේක් එක ඉවරුනාට පස්සේ අනිවාර්යෙන් අද ඇක්ටිවේට් එකේ විනාඩි 5ක් වාහනේ තියන්න. කියලා ඉවරලා ඔයා ඊට පස්සේ ඩ්‍රයිව් කරන්න පටන් ගන්න. එතකොට මොකද
සමහරට ඒ පාකින් එකකින් කිලෝමීටර එකකදී වගේ බ්‍රේක් බැරි වෙලා හරි ටයර් එකක් හරි පංචර් වුණොත් බැරි වෙලා හරි කන්ට්‍රෝලර් එකකින් ආපුවාම ඔයාගේ ඔය මෙමරි ඔතන ඔක තියෙනවා මෙමරි එකක් ඒගොල්ලන්ට සම්බන්ධ කරන්න පුළුවන් ප්ලේස් එකක් ඒගොල්ලෝ ඇවිල්ලා මෙමරි එක සම්බන්ධ කරලා ඔයාගේ රෙකෝඩින් එක ගන්නවා දවස් 28ක රෙකෝඩ් එක ගන්නවා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ කම්පියුටරේට කනෙක්ට් කරලා ඊට පස්සේ තමයි ඔයාලට ෆයින් එක දෙන්න ඒගොල්ලෝ එන්නේ ෆයින් එකක් දෙනවද නැද්ද කියන එක ඔයාගේ එක බලලා තමයි තීරණය කරන්නේ ඒක නිසා හැම වෙලාවෙම මේ ටික මේව කරන්න රටවල් එක බෝඩර් එක ක්‍රොස් වෙන්න කලින් ඔයා ඔයගොල්ලෝ එදා ආයතනයකට ගිහිල්ලා තිබුණා පාර වැරදි. අන්න ඒක නිසා Google එකේ map එක zoom කරලා address එක try කරලා සමහරට ඔයා වැඩ කරනවා ඇත්තේ company transit එකකින් ඉන්නේ. නමුත් ඔයාට app එකක් ඕන නම් app එකට පොඩි ගාණක් ගෙවලා ගන්න තියෙනවා TomTom කියලා තියෙනවා. ඒක යුරෝපයේ ඔයා යන රටවල් ටික ඇක්ටිව් කරගන්න පුළුවන්. මම දුවන්නේ ෆෝන් එකේ ඒකෙන්. ඒකදී ඔයා ඒකත් තියාගන්න පුළුවන්. ඒක ඔයාට ළඟ තියෙන පාකින් එක, ඔයාගේ තියෙන ටයිමින් එක ඒ ටික ඔයාලට හැන්ඩල් කරගන්න බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. ඒ ලින්ක් එකක් නෙමෙයි තියෙන්නේ ඒක ගෙවලා ගන්න තියෙන්නේ මාසෙකට ඒගොල්ලෝ දෙනවා සොටි 79. අපි ගෙවන්නේ සොටි වලින් කාඩ් එකෙන් ඔයාලට ගෙවන්න පුළුවන් ඒක දීලා. ඊට පස්සේ මාසෙකට පස්සේ ඔයාලට අවුරුද්දක් ඒක කන්ටිනියු ගන්න පුළුවන් සොටි 300 ගාණක් වියදම් වෙනවා. ඒගොල්ලෝ ඒකේ සමහර ජර්මන් වල පෙන්නනවා කැමරා මොබයිල් කැමරා ඉල්ලා ෆිටින් කරන තැන් පෙන්නනවා. ඒක මේව කරනවා. ඒක නිසා ඒ ඇප් එක ඔයාලට අවශ්‍ය නම් ඒ TomTom කියලා මේව කරලා සර්ච් කරලා ගන්න පුළුවන්. ඔයාගේ බෑන්ක් කාඩ් නම්බර් එක දීලා ඔයාලට ඔන්ලයින් පේ කරන්න පුළුවන්. එහි යෑම අවශ්‍යතාවයක් වෙන්නේ රටවල් ටික ඇක්ටිව් කරගන්න පුළුවන්. එතකොට මොකද ගොඩක් වෙලාවට මම හිතෙනවා ඔයාලට iGo එකට වැඩිය මේකට වැඩිය TomTom එක හොඳයි. TomTom එක ඩ්‍රයිවර් කෙනෙකුට පහසුයි. ඒ කියන්නේ ගොඩක් ලොකු පහසුවක් ගෙනත් දෙනවා. අපේ ආයතනය තුළ මම දන්න විදිහට වැඩ කරන සෑම රියදුරෙක්ම යූස් කරන්නේ TomTom එක. ඒක නිසා ඒකට මේව කරන්න මං හිතන්නේ ඉන්දිකගෙන් කවුරු හරි ජනිත ප්‍රශ්නයක් අහන්න ඇදුවා දිනේෂ් හරි කවුරු හරි මට මොනවා හරි දැනගන්න තියෙනවා කියලා. අපි එයාට පොඩි අවස්ථාවක් දුන්නා නම් හොඳයි. හොඳයි අපි දැන් අවසන් කරලා අවස්ථාව දෙමු. කවුරුත් ලිව් වෙන්න එපා. හරි එහෙනම් මේ හෙල්ප් එක ඔබ වෙනුවෙන් දෙන්නේ ශ්‍රී ලංකන්ස්ලම කියන කාරණාව ඔළුවේ තියාගන්න. නෙක්ස්ට් ස්ටෙප් එකට නෙක්ස්ට් ඩේට් එකට වා ට්‍රේනින් එකට එනකොට මේ ඉන්ටර්වියු එකට එනකොට අනිවාර්යයෙන්ම කැම් ටික ඔන් කරගෙන පිළිවෙලට මීටින් එකට තමන් පෑනක් පොතක් තියාගන්න. මොකද අපි ස්ක්‍රීන් ෂෙයා කරනවා ඊළඟ දවසේ. ඒකට ඔයාලට ස්ක්‍රීන් ෂොට් එකේම ගහ ගන්න පුළුවන්. මොකද අපි කෝට් 95 වලට අවශ්‍ය දේවල් ටික කතා කරනවා නෙක්ස්ට් සන්ඩේ අපි කැටගරි කරගෙන යනවා. ඒ නිසා ඒ වගේම ඔබට දැනගත යුතු කරුණු කාරණා අපි කතා කරපු තුන් දෙනාම රැඳී ඉන්නවා. මොනවා හරි දැනගන්න තියෙනවා නම් මොනවා හරි දැනගන්න තියෙනවා නම් දැනගන්න. හැබැයි අපි ට්‍රේනින් එක ගන්නේ කොහොමද? ට්‍රේනින් එකට වියදම කොහොමද යන්නේ? මොන විදියද යන්න තියෙන්නේ කියන කාරණාව ඕනනම් යුරෝපයේ වියදමත් ඕනනම් අහගන්න පුළුවන්. ශ්‍රී ලංකන් වියදමත් අහගන්න පුළුවන්. දෙකම සමාන කරලා දැන් ලංකාවේ අපි නම් ට්‍රේනින් කරන්නේ ටාගට් එක ගන්න LKR වලින් සාමාන්‍යයෙන් දවසකට රුපියල් 6500ක් වගේ වියදමක් අපිට කොස්ට් ඇවරේජ් එක යන්නේ දවසකට දවස් 20ක් වගේ කාලයක් අපි දෙනවා. ඒ කාලය තුලදී ගන්න ටාගට් එකට. කියන්නේ ඒක මාස දෙකමාරක් වගේ කාලයකින් තමයි දින 20 arrange කරගන්න තියෙන්නේ ආපු නැති අයට. ඉතින් මේ වෙනකොට ගොඩක් ට්‍රැෆික් එකක් තියෙනවා අපිට. දැන් මම හිතන්නේ මේ වෙද්දී ලොකු ට්‍රැෆික් එකක් පොඩි ට්‍රැෆික් එකක් නේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. අපි ටීම් එකකට ක්ලාස් එකට ගන්න 8 දෙනයි. ඒක මම හිතන්නේ හැමෝම දන්නවා ඇති. ඒ වගේම තව පොඩි අදහසකුත් දෙන්නම්. මංජුල එහෙම මේ දවස්වල ට්‍රේනින් ස්කූල් එකේ ඉන්න කෙනෙක් අය නිසා ඒගොල්ලෝ දන්නවා ට්‍රයල් එක පොඩ්ඩක් හරි ලොස් වුණොත් ෆේල් වුණොත් රුපියල් 6500 වගේ ගාණක් නෙමෙයි දවස් 21ක චාර්ජස් එක්ක යුරෝ 7-800ක් ගෙවාගෙන මාස කමාරක් දෙකක් විතර නිකන් ලොකු කට්ටක් විතවුට් සැලරි ඉන්න වෙනවා. හොඳයි අපි ඒක ගැන කතා කරමු. ඉදිරියට කතා කරන ගොඩක් බොහෝ දේ තියෙනවා. ඔබ අපිත් එක්ක එකතු වෙලා ඔබ යුරෝපයේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න යන ටාගට් එක හරියටම මයින්ඩ් එකට ගන්න. එන්න අපිත් එකතු වෙන්න PLITFE අපි ඔබගේ මේ ඔබ සහභාගී වෙලා සිට ඔබගෙන් අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. අපි අය කරන්නේ ෆිසිකලි අර ට්‍රේනින් එකදී සාමාන්‍යයෙන් ඒක අත්‍යවශ්‍යයි නේද? තෙල් වේස්ටේජ් එක, වීකල් වේස්ටේජ් එක. මොකද කාර් එකක් වෑන් එකක් බස් එකක් නෙමෙයි. ලොකුම වාහනයක් ප්‍රයිම් මොඩ් එක. අන්නේ යන වේස්ටේජ් එක විතරයි. ඉතින් අනිත් සියලුම දේ ඔබට ලැබෙනවා කොහොමද? නොමිලේ සියලුම දේවල් අපි ඉදිරි වැඩසටහන් ක්‍රමවත් විදියට ඔබට ක්‍රියාත්මක කරනවා. ඒ අපි PLITFE ගොඩක් අය දන්නවා ඇති මාත් එක්ක කතා කරලා ඇති. මම තමයි චමින්ද පත්‍රේන. රයිට් එහෙනම් අපි කතා කරමු යුරෝප් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුට අවශ්‍ය වෙන පාත් ඉදිරියේදී. ඔබට මේ අවස්ථාවේ මේ මීටින් එකේ රෙකෝඩින් එක අපි ඉදිරියේදී පේජස් වල දානවා.
ඒ ඔබ වගේම මෙතෙන්ට එකතු වුණු ශිෂ්‍යයෝ තමයි මේක ඇඩ්මින් කරන්නේ. ඔබ දන්නවද මේ කතා කරන ඔබ වගේම මෙතෙන්ට එකතු වුණ අය ගිහිල්ලා එහෙ කතා කරනවා වගේම ලංකාව තුළ සිට මේ සියලුම රෙකෝඩින් ටික ඇඩ්මින් ටික ඔක්කොම කරන්නේ ඇප්‍රීෂিয়েට් කරනවා. මට මේ මෑත කාලෙකදී හම්බුණු IT පැත්තෙන් හොඳ ඉහළම තැනක ඉන්න අධ්‍යාපනයකින් එහෙම පැත්තක ඉන්න කෙනෙක් දිර ගත්තාම මේ පැත්තේ අය කවුද අපේ සුරංග රත්නපුරේ ඇප්‍රීෂিয়েට් කරනවා. ඒ වගේම ලංකාවේ විවිධ වෘත්තිකයන් මෙතන සම්බන්ධ වෙනවා. එහෙනම් අපි ඔබ හැමෝම next step එක මොන වගේද ඊළඟ අධීර ඊළඟ පියවර තියෙන්නේ කියලා ඔබ අවධානයෙන් සිටින්න. එහෙනම් ඔබට දැනගත යුතු දේ මේ තුන්දෙනාත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. රයිට් එහෙනම් කතා බහ කරන්න ඔබට දැනගත යුතු දේවල් තියෙනවා නම් කොහොමද මොනවද කියන එක ඒ වගේම ආයතන පිළිබඳ දැනගැනීම සම්බන්ධව තියෙනවා නම් ඔබ මට කතා කරන්න WhatsApp voice එකක් දාන්න message එකක් දාන්න. රයිට් එහෙනම් හැමෝටම ජය වේවා.